මේ ස්ක්‍රීන් එක පේනවද? පේනවා. හරි. මෙහෙමයි. මම පුළුවන් විදිහට කරගෙන යන්නම්. උත්සරයි කාවින්ද තේරලා තින්නවා මේ මොකක් හරි කේස් එකක් වුණොත් කරන්න. මම මුල් ටික කියාගෙන යන්නම්. මේ මං ගණන් ටිකක් හදන්නම්. මං ඉස්සෙල්ලා නෝට් එකේ නිකන් බ්‍රීෆ්ලි පෙන්නන්නම් මොනවා ටිකද අපිට තියෙන්නේ වගේ. මේ අර නියුමැටික් කැලේ ඉලෙක්ට්‍රොනියුමැටික් පාර්ට් එක නෙවෙයි. එතකොට ඉස්සෙල්ලම ගත්තොත් මේවා ඉතින් මේ මම පස්සේ එක්ස්ප්ලেইন කරන්නම් වෙලාව හැටියට මම නිකන් දැනට කියාගෙන යනවා. මේවා ඉතින් කියා ගන්න පුළුවන් මේ SI යුනිට් එහෙම එහෙම තියෙනවා. ඒවා වැඩියෙන් අහන එකකුත් නැහැ. ඒවා පොඩ්ඩක් බලා ගන්න. මේකේ මේ ඉම්පෝටන්ට් එකට මතක තියාගන්න මේ ඇබ්සලියුට් ප්‍රෙෂර් කියන්නේ ඇම්බියන්ට් ප්‍රෙෂර් එක ප්ලස් එක්සෙස් ප්‍රෙෂර් එක කියලා. ඒ ටික තමයි. ඊට පස්සේ මේකෙත් මේ කියව ගන්න වගේ තමයි තියෙන්නේ. ඊට පස්සේ මේකෙත් මේකම් මතක තියාගන්න මේ කැරක්ටරිස්ටික් දෙක තුනක් කොහොමදත් කියලා ඇහුවොත් ඊට පස්සේ මේකත් මේ ඩයග්‍රෑම් එකත් එච්චරටම වැදගත් වෙන එකක් නැහැ බට් පුළුවන් නම් බලා ගන්න මේවා නිකන් තියරි මේවත් එහෙමයි මේවත් මේ මතක තියාගන්න ඒකත් එහෙමයි ඊට පස්සේ මෙන්න මේ ටික පොඩ්ඩක් මතක තියාගන්න. දැන් සමහරවිට මේවා අඳින්න අහනවා. එතකොට දැන් අපිට මේක ඇඳලා මේකේ ෆන්ක්ෂන් එක එක්ස්ප්ලেইন කරන්න වගේ. එතකොට දැන් උදාහරණයක් විදිහට සිංගල් ඇක්ටිං සිලින්ඩර් එක ගත්තොත් අපි මෙහෙම අඳින්න ඕනේ. මේක මේවා කියන්නේ එක්ස්ප්ලেইন කරන්න කියන්නේ මතක තියාගන්න. ඉතින් මේක දැන් විශේෂ දෙයක් තමයි සිංගල් ඇක්ටිං කියන්නේ එක ඉන්පුට් එකයි තියෙන. මේ යට මේ ඉරක් ඇඳලා තියෙන්නේ. වම් පැත්තේ. එතකොට මේ එක ඉන්පුට් රිටර්න් මෝෂන් එක වෙන්නේ ස්ප්‍රින්ග් එකේ. එතකොට අන්න ඒ පොයින්ට් එක මෙන්ෂන් කරන්න. ඇඩ්වාන්ස් මූව්මන්ට් එකට මේ ඉන්පුට් එක දුන්නාම තමයි ඇඩ්වාන්ස් වෙන්නේ. රිටර්න් වෙනවා ඔටෝමැටික්ලි ස්ප්‍රින්ග් එකේ. අන්න එහෙම මේ බේසික් පොයින්ට් එක මෙන්ෂන් කරාම හරි. එතකොට මේකත් එහෙමයි සිංගල් ඇක්ටිං සිලින්ඩර් with return spring. එතකොට ඒකේ ඉන්පුට් එක දාන්නේ කියන්නේ පැත්ත මාරු කරලා තියෙන්නේ. මේ extended to its back position by the input of compressed air. එතකොට තේරෙනවා ඇති මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. ඊට පස්සේ මේක මේ ඩබල් ඇක්ටිං සිලින්ඩර් කියලා මෙතන තිබ්බට මං හිතන්නේ මේක මේ වැරදිලාද දන්නේ නැහැ. මොකද මේ මෙහෙම දැන් මෙහෙම මේ අර මගේ මවුස් එක පේනවද දන්නේ නැහැ. annotate. හරි මෙන්න මෙහෙම මේ මොකද්ද මේ ඔව් මේ මේ කෑලි දෙකක් තියෙන එක මං හිතන්නේ කුෂනින් කරන එකක්. එතකොට ඩබල් ඇක්ටිං සිලින්ඩර් මේ කෑලි දෙක නැතුව ඇන්දොත් normal double acting cylinder. double acting cylinder with cushioning effect කිව්වොත් මේ on both sides ඒකත් variable cushioning effect එකක්. එහෙම තිබ්බොත් තමයි මේ සිම්බල් එක අඳින්නේ. එතකොට ඒකෙත් අපි එක්ස්ප්ලেইন කරන්න ගියහොත් මෙන්ෂන් කරන්න මේ ඉන්පුට් එකක් තියෙනවා. දෙපැත්තෙම කන්ට්‍රෝල් කරන්න පුළුවන්. මේ පැත්තෙන් කරාම ඇඩ්වාන්ස් වෙනවා. අනිත් පැත්තෙන් කරාම පිස්ටන් එක මේ ඔරිජිනල් පොසිෂන් එකට එනවා. අන්න ඒ වගේ සිම්පල් දේවල් ඔව්. ඊට පස්සේ මේ මේකත් එහෙම මතක තියාගන්න. ඉතින් ඩබල් ඇක්ටිං සිලින්ඩර් with in and out piston rod මේ මොකද්ද මේ සිම්බල් එක ඊට පස්සේ
මේ දැන් අර උත්සර මේ කිව්වේ මේ පේපර්ස් වල මේ සමහර ඒවායි ක්‍රොස් සෙක්ෂන් අඳින්න අහලා තිබ්බලු. එතකොට ඒවත් බලා ගන්න. ඒ කියන්නේ මම ඔව් ඒ ටිකත් බලා ගන්න. දැන් මේකේ මේ තව නෝට් වල තිබ්බ මේ ඉස්සරහට කොහොම හරි මේකේ මේ දැන් මේ කුෂනින් එකේ ක්‍රොස් සෙක්ෂන් එක තමයි මේ යට දීලා තියෙන්නේ. එතකොට මේ ඒක ඇත්තටම කිව්වොත් මටත් එහෙම ලොකුවට එක්ස්ප්ලেইন කරන්න මේ අයිඩියා එකක් නැහැ මේ කුෂනින් එකක් අපි කරලා නැති හින්දා සිංගල් ඇක්ටිං ඩබල් ඇක්ටිං වගේ මේ සමහරට අහන්න පුළුවන්. එතකොට මේ ඒකත් මතක තියාගත්තොත් හොඳයි. ඊට පස්සේ මේකත් එහෙම එකක් මල්ටිපල් පොසිෂන් සිලින්ඩර්. තව වැදගත් දෙයක් තමයි මේ එයා සර්විස් කියන එක. මේකේ මේ ඩයග්‍රෑම් එකේ පොඩි අඩුවක් තියෙනවා. ඒක මේ මේ කැනට ඒක මේ මෙතනින් තව මෙහෙම මේ කෑල්ලක් එන්න ඕනේ. ඒක මේ ඒක තමයි ලුබ්‍රිකේට් එක වෙන්නේ. මේක මේ ඒක නැහැ. මේ ඊළඟ නෝට් එකේ ඒක තිබ්බ හරියට. මේ කෑලි තුනක් තියෙනවා. මේ ෆීල්ඩ් එකයි රෙගියුලේටර් එකයි ලුබ්‍රිකේට් එකයි. එතකොට ඒක පොඩ්ඩක් මතක තියාගන්න. මේක ඉන්කම්ප්ලීට්. ඊට පස්සේ ඒ ටික මේකෙත් මේ තියෙන හරි මේක තමයි හරි ඩයග්‍රෑම් එක. මේ මෙතන ඇඳලා තියෙන එක. මේකේ පොඩ්ඩක් මේනවා. එතකොට මේකේ දැන් ඔව්. මේක තමයි ෆීල්ඩ් එක. මේක තමයි ෆීල්ඩ් එක මේ අ, මේක තමයි ෆීල්ඩ් එක. මේක තමයි ලුබ්‍රිකේට් එක. මේක තමයි රෙගියුලේටර් එක. රෙගියුලේටර් කිව්වම මේ කෑලි දෙකක් තියෙනවා. මේ දෙකම රෙගියුලේටර් එකට අයිති. ඒ කියන්නේ මේ රෙගියුලේටර් එකෙන් දැන් වෙන්නේ මොකද්ද රෙගියුලේටර් එකෙන් වෙන්නේ මේ අපිට ඔපරේටිං ප්‍රෙෂර් එක මේ කොන්ස්ටන්ට් තියාගන්නනේ. දැන් මේ PDF එකේ මේ ඒ ටික එක්ස්ප්ලেইন කරලා තියෙන මම කොහොම හරි මේ regulating වෙන්නේ to keep the operating pressure of the system virtually constant. එතකොට ඒකට මේ pressure මේ අර ප්‍රෙෂර් මේකත් මේ වැල්ව එකත් අයිති. ඒ දෙකම එකට තියෙන සිස්ටම් එකට තමයි මේ කියන්නේ. එතකොට මේ තමයි අර ප්‍රෙෂර් පාර්ට් එක. මේ කෑල්ල තමයි රෙගියුලේටර් එක. මේ කෑල්ල තමයි ෆීල්ඩ් එක. එතකොට මේක තමයි ලුබ්‍රිකේටර්. ඊපස්සේ මේ දෙකම සමානයි. මේකම මේ සිම්ප්ලිෆයිඩ් මේ සිම්බල් එක. ඒ ටික තමයි වැදගත් දෙයකට තියෙන්නේ. ඕකේ මේ මෙතන මේ කියව ගන්න මේවා මේ එක්ස්ප්ලেইন කරලා තියෙනවා මේ මොකද්ද වෙන්නේ කියලා. ඒවා එහෙම කියන්න ඕන නම් කියන්න මම කියන්නම්. මේ අනිකම් බ්‍රීෆ්ලි යන්නේ. ඔව් ඔව් ඊට පස්සේ ඒ තුන ඒක පොඩ්ඩක් ඉම්පෝර්ටන්ට්. ඊට පස්සේ සිම්බල්ස් ටික හරි මේකත් කරලම සිම්බල්ස් කරා. හරි එතකොට මේ ටික මේ ටික තමයි අර කලින් මේ ටේප් එකේ අහලා තිබ්බා කියන්නේ මේ ක්‍රොස් සෙක්ෂන් අඳින්න. එතකොට ඒ ටික බලා ගන්න ලයික් දැන් මේ තමයි සිංගල් ඇක්ටිං සිලින්ඩර් එකේ මේ සිම්බල් එක මේ තමයි ක්‍රොස් සෙක්ෂන් එක. ඒ වගේ මේ තියෙනවා සෙට් එකක් මේ ඔව්, මම මොකද කරන්නේ මේ ටිකත් එක්ස්ප්ලেইন කරන්නද නැත්නම් ගණන් වලට කෙලින්ම යන්නද මට කියන්න මොකක්ද ඕනේ කියලා. එක්ස්ප්ලেইন කරන්න ගියොත් ටිකක් වෙලා යයි. මට හිතෙනවා ඊට වැඩිය ගණන් ටික කරා නම් ලේසි කියලා. මොකද මම බලාගත්තෙත් මේ ඒ ටික මේ ඔයාලට ඕන එක මොකක්ද කියලා කියන්න. මට නැත්තම් මේක කොහොමද ඔපරේට් වෙන්නේ කියලා මට ෆ්ලුයිඩ් සිම් එකේ දාලා එක්ස්ප්ලেইন කරන්න පුළුවන්. ඉතින් ටික වෙලා යයි ඉතින්. මේක ඉතින් අර තියරි ඉතින් බලා ගන්න පුළුවන්. එකම දේ මේකත් ඉතින් අර ජෙනරල් නොලෙජ් වගේ තමයි. දැන් ඕනම එකක් එක්ස්ප්ලেইන් කරන්න. දැන් මේ සිංගල් පයිලට් එකනේ. දැන් පයිලට් කියන්නේ මේ දෙන සිග්නල් එකට දැන් දැන් මේ තියෙන මේ
මේකට හරිද මම එහෙනම් එකක් එක්ස් කරන. ඒතර මේක මේ දෙක මේ අර මේක තමයි සිම්බල් එක. මේ සිම්බල්ස් වෙන තොගයක් තියෙනවා මටත් මතක නෑ මේ එච්චර තොගයක් අරගන්න. මට මේ එන දෙක තුනක් තියෙනවා ඒ ටික තමයි මතක තියෙන්නේ. මේ පුළුවන් තරමක් ඉතින් මතක තියාගන්න පුළුවන් හොඳයිද? මේ කොහොම හරි ඒක. එතකොට මේ මේක හරි. එතකොට දැන් මේ 10 කියන්නේ මොකක්ද කියලා අහුවොත් ඒකෙන් කියන්නේ අපි මේ පැත්තට පයිලට් සිග්නල් එක දෙනකොට මොන 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 මේ පෝට් එකද කනෙක්ට් වෙන්නේ. ඒ කියන්නේ 1 එක 0 එක කනෙක්ට් වෙනවා. 0 කියන්නේ පෝට් එකක් නෙවෙයි බට් 0 කියන්නේ මෙහෙම ක්ලෝස් කියන එකට. දැන් T කියන්නේ මෙන්න මෙහෙමනේ. මම මේ ලැප් එකෙන් අඳින්නේ පොඩ්ඩක් ඇතයි. කමෙන්ට්. මෙන්න මෙහෙම මෙන්න මේ පාර්ට් එකට තමයි 0 කියන්නේ. එතකොට දැන් දැන් නියුමරික් සිග්නල් එකක් දුන්නම දැන් ඉනිෂියල් පොසිෂන් එක වෙන්නේ මේ පාර්ට් එකනේ. එතකොට මෙහෙම ප්‍රෙෂර් එකක් දුන්නම කම්ප්‍රෙසර් එකෙන් මේ මුළු කොටුවම මේ මෙහාට මූව් වෙනවා. එතකොට මේ පාර්ට් එක මෙහෙ. එහෙම තියෙන. එතකොට මේ මොකද්ද වෙන්නේ කියලා ගත්තොත් මෙතනින් මේක මෙහෙම මූව් වෙච්ච එකක් මම අඳින්නේ මේ මේක පැටලෙක් දාන්න. දැන් මේ ලයින් එකම ගත්තොත් මෙහෙම මූව් වෙච්ච එකක් අඳින්නේ. මේ එතකොට මෙහෙම තියෙන්නේ. ඒ කියන්නේ මේක මෙහාට ඇවිල්ලා. ඉතින් මේක මෙහාට ඇවිල්ලා. මේක මෙහාට ඇවිල්ලා. හැබැයි මෙන්න මේ කැලි ටික ස්ටේෂන්. මේ ටික තමයි මෙතනක් තියෙන්නේ. එතකොට මොකද වෙන්නේ මේ ලයින්ස් වලින් වෙන ඉෆෙක්ට් එක තමයි මේකට කනෙක්ට් වෙන්නේ. කලින් මේ ලයින්ස් වලින් එන ඉෆෙක්ට් එක මේ පාර්ට්ට කනෙක්ට් වෙලා තියෙන. දැන් කනෙක්ට් වෙලා තියෙන මේ පාර්ට්. ඒක මේ තේරෙන ඇති කියලා මං හිතනවා. මොන හරි තේරෙන්නේ නැත්නම් කියන්න. මට තේරෙන්නේ නැහැ. ඔයාලට තේරෙනවද? සාස් වැඩිද? පැටලෙනවද? කොහොමද කියලා. මොන හරි ප්‍රශ්න නම් කියන්න. කොහොම හරි මේ බේසිකලි වෙන්නේ ඒක. එතකොට දැන් මං කියවනේ 10 එකට කනෙක්ට් වෙන්න කියලා. එතකොට 10 එකට කනෙක්ට් වෙන එකකින් කියන්නේ මේ දැන් මෙතන තියෙන්නේ දැන් මේකේ මෙතන තියෙන්නේ T එකක්නේ. එතකොට දැන් ඒක මෙහාට ආවම මෙතන තියෙන්නේ T කියන්නේ මේ කියන්නේ ඒක පෝට් එක වහලා කියන එක. එතකොට ඒක තමයි 0. එතකොට මේ දැන් අනිත් එක නිකන් දැනගන්න මේ කියන්නේ මේක ලස්සනට දැනගන්න. මේ දැන් අපි පෝර්ට් වල මේ අර 1 2 3 4 කියලා දාලා තියෙන සාමාන්‍යයෙන් අර ස්ටෑන්ඩඩ් එක විදියට මේ එක පැත්තක දාන්නේ මේ ඔඩ් නම්බර්ස් ටික. හරිද මේක ඔඩ්. මේ පැත්තේ දාන්නේ ඊවන් නම්බර්ස් ටික. එතකොට දැන් මෙතන දැන් මෙතන 1 නේ. මෙතන 1, මෙතන 2, මෙතන 3. තව මොකක් හරි දැන් මේක 3/2 එකනේ. 3/2 කියන්නේ මොකද්ද? එක මේ 2 කියන්නේ number of මේ මොකක්ද අර කොටු ගාන 3 කියන්නේ එක කොටුවක මේ පෝට් කීයක් තියෙනවද? එතකොට දැන් මේකේ උඩ 1යි 2යි 3යි. එතකොට එක කොටුවක 3යි. ඒකයි 3/2 එකයි numbers 1 2 3 තියෙන්නේ. එතකොට තව මොකක් හරි දැන් 4/2 එකක් වගේ නම් මෙතනත් එකක් තියෙනවා. එතකොට ඒක තමයි 4 වෙන්නේ. ඒ වගේ ඒව එච්චර ලොකුවට දැනගන්න ඕනෙත් නෑ හැබැයි. එතකොට දැන් මේක පුෂ් කරාම මේක මෙහාට එනවා. එතකොට 1 එක මෙහෙම වෙනවා. එතකොට ඒකෙන් අදහස් කරන්නේ 1 0 කනෙක්ට් වෙනවා කියලා. එතකොට මේක 0. එතකොට ඒක තමයි වෙන්නේ මේ සිග්නල් එක දුන්නා. ඒක තමයි මේ බේසිකලි කියන්නේ අනිත් හැම එකමත් එහෙම හිතන්න. කියන්නේ දැන් මම සිංගල් පයිලට් වල ගැන කියන්නේ මේ අනිත් ටිකත් ඒ විදිහම තමයි එකම ප්‍රින්සිපල් එක. එතකොට දැන් මේක තමයි මේ මොකද්ද ඔය මේ දෙකම දෙන්න. එතකොට මේකෙත් දැන් බලන්න අපිට ඉස්සෙල්ලාම ඉනිෂියලි මොකද්ද මේ හැමදේම මේ පොසිෂන් එන්නේ. එතකොට මේක කනෙක්ෂන් එකක්
කියලා හිතන්න. ඒ මට ලොකුම අයිඩියා එකක් නැහැ. ඉතින් මට තේරෙන විදිහට කියන්නේ වැරදි නම් කියන්න උත්සාහයි කාවින්දයි. මට හිතෙන්නේ මෙහෙම මේක කනෙක්ෂන් එකක්. මොකක්වත් මෙහෙම කළු පාට කෑලි නැති හින්දා වහලා නැතුව ඇති. ඒක පොඩ්ඩක් හැබැයි සෙට් නෑ වගේ. කමන්න. 1 way 2 වෙන්න ඕනේ. කොහොම හරි ප්‍රෙස් කරාම වන් පොට් හරි දැන් ප්‍රෙස් කරනකොට දැන් මේ අපි පයිලට් සිග්නල් දුන්නු වන් පොට් එක මෙහෙම එතකොට ප්‍රෙස් කරනවා කියන්නේ මේක මෙහෙම යටට යනවා එතකොට මේ කැල මෙහෙම යටට ගිහලා මෙහෙමනේ එතකොට මේක වැහෙනවා එතකොට හරිනේ ඒක වැහෙනවා කියන්නේ one way two way මෙහෙම යන්න බෑනේ මේ කැලල මෙතනට මේ යටට ඇවිල්ලානේ එතකොට ඒක කැපෙනවා ඊට පස්සේ වන් පොට් එක ක්ලෝස් වෙනවා එහෙම එකක් තමයි වෙන්නේ එතකොට මේකත් මේ යටට එනවා එතකොට මේක යටට එනවා. හරිද? මේක යටට එනවා දැන් මෙහෙම පුෂ් කරාම මේ කැරත් යටට එලා මේක ඕපන් වෙනවා. එතකොට මොකද වෙන්නේ? මේක ඕපන් වුණා කියන්නේ මෙහෙම යන්න පුළුවන්. එතකොට 3 and 2 connected. හරිද? දැන් මෙහෙම ගියාම 1 0 close වෙලා මේ arrow එක මෙතනට එනවා. ඒ කියන්නේ 3 and 2 connected. මේ එහෙම තමයි ඕකේ වෙන්නේ. ඒකේ මොන හරි තේරෙන්නේ නැහැ. එහෙමයි මේ ඒක ස්කෑම ගියොත් ඉතින් හෙන වෙලාවක් යයි මේ මම ටයිම් ඩිලේ එකත් කියලා දෙන්නම් ඒකත් වැදගත් පාර්ට් එකක් ඒත් මේ ඔය අඳින ස්කෑල් ටික ඒව ඉතින් මතක තියාගන්න තමයි තියෙන්නේ මටත් ඒ ටික ගිය අවුරුද්දේ වේවෙක් ඔව් ඒ ටික මරි තේරෙන්නේ නැති දෙයක් තියනවාද මේ ටිකේ මාත් ඉන්න කාවින්ද හලෝ ඉන්න හරි හරි මේකත් මේ බ්‍රෙන්ඩ් එකත් පොපට් කියන්න. පොප්ට ජාති දෙකයි මේවා කියව ගන්න පුළුවන්. ඉතින් මම එක්ස්ප්ලেইন කරාටත් එහෙම අරමුතු දෙයක් නැහැ. මේ නෝට් එකම තියෙන දේ කියවලා කියන්න තමයි තියෙන්නේ ඉතින්. පොපට් ජාති දෙකක් ඩිස්ක් පොපට් බෝයි පොපට් කියලා. සීට ඉම්පෝර්ටන්ට් දේ තමයි ඒකේ ක්‍රොස් සෙක්ෂන් එක පොඩි. එතකොට මේ අපිට ඒ පොපට් එක ඔපරේට් කරන්න ලොකු වොලියුම් එකක් දෙන්න ඕනේ. බෝලෙන් වෙන්නේ ඒක ක්‍රොස් සෙක්ෂන් එක ලොකුයි. එතකොට අපිට ඒක පොපට් කියන්නේ නිකම් අර වැම. එතකොට ඒක ඔපරේට් කරනවා කියන්නේ කම්ප්‍රෙස් එයා ඒක හරහා පාස් කරනවා කියන එකනේ. එතකොට කම්ප්‍රෙස් එයා පාස් කරන්න අපිට මොකද බෝල් සීට් එකේ මේ අර මොකද්ද මේ ක්‍රොස් සෙක්ෂන් එකේ තියෙයි ෆෝර් ඒ දෙක තමයි මේන් මතක තියාගන්න තියෙන්නේ වෙන දෙයක් නැහැ මේවා මට ඇත්තටම කියන්න නියම එයිද නැද්ද ඒවා කොහෙද දන්නේ මේ ඒකින්ද මේවත් ඉතින් මතක තියාගන්න මේ ඇඳලත් මතක තියාගන්න පුළුවන් නැති වැඩි හොඳයි මොකද්ද මේ ඔන්න ෆස්ට් එක පාර්ට් 4 net ෆෝර්ස් එකක් තියෙනවා
ෆර්ස්ට් එකේ මේ ෆෝර්ස් එක මේ එක්ස්ප්ලනේෂන් තේරෙනවා ඇති ඉතින් ලොකුවට තේරුම් ගන්න තෝරන ඉතින් ඕක ලිව්වම ලකුණු දුන්නොත් හරි ඉතින් ආවොත් මේ ඒත් දන්නේ පල්ලට තීර ඒක ඇනොටේෂන් ඊට පස්සේ මේකෙත් නෙට් ෆෝර්ස් එකක් ඕපන් ඕපන් වෙලා උඩට තවත් තල්ලු වෙලා තියෙනවා ප්‍රෙෂර් නෙට් අප්වර්ඩ් ෆෝර්ස් එකක් ආයෙ දෙනවලු එතකොට මේ ඒ වැල්ව ආයි මේ ෆස්ට් වැල්ව ටච් බටන් ඔය රෝල ලීවර් අනම්මනම් ඒ සෙට් එක දාන්න ඒකට උඩින් ඊට පස්සේ උඩින් දාන්නේ ඔය ඇන් ගේට් ඕ ගේට් ඔය ඩිරෙක්ෂනල් කන්ට්‍රෝල් වැල්ව්ස් ටයිමර්ස් සීන් ටික උඩ අන්න ඒ වැල්ව එක ඊට පස්සේ උඩින්ම දාන්නේ සිලින්ඩර් එක. ඒවා දන්නවා ඇති කියලා හිතනවා මේවත් ඉතින් මේ කියව ගන්න. මේ රූල්ස් මතක තියාගන්න මං හිතන්නේ මට මතක හැදෙන මේ B එක තමයි අපි දැන් පාවිච්චි කරන්නේ කියලා. අනිත් ඒවා නම් ලොකු මං හිතන්නේ මට මතක හැටියට මේ B එක පොඩ්ඩක් මතක තියාගත්තොත් හොඳයි. working elements වලට 1 point elements වලට 0.0 වලින් යන. එතකොට cylinders දෙකක් නම් එකක් තමයි තියෙන්නේ කියවගෙන මතක තියාගන්න. මේ මේක ගානක් මේ අපිට දුන්නම් හිතන්න මේ ගාන ක්ලාස් එකේදී මේ මම දැන් ගානක් කරනකොට මේ ටික කතා වෙයි. ඒකින්ද මම මේක දැන් කියවන්න යන්නේ නැහැ. බට් තේරුම් ගන්න පුළුවන් ඉතින් මේක මේ ඉස්සෙල්ලාම අර A+ කොහොමද කියලා අයිඩෙන්ටිෆයි කරලා අපිට ඩිස්ප්ලේස්මන්ට් ටයිම් හරි ස්ටෙප් ටයිම් මේ ස්ටෙප් ඩයග්‍රෑම් එක හරි ඇඳලා මේ පටන් ගන්න කියලා තමයි ඔය තියෙන්නේ ඉතින්. මේ ඒ කියව ගන්න මම ගානක් කරනකොට හරියයි ඊට පස්සේ මේ සිම්බල්ස් සිම්බල්ස් තමයි දැන් අපිට මේ පොඩ්ඩක් අර ඔළුවේ මීටර් වෙලා ඇගින්න මේ ඉතින් පාඩම් කරන අය ගණන් හදලා මතක තියාගන්න. ඒක ඉතින් අර එක්ස්ප්ලেইন කරන්න කියලා ලොකු දෙයක්වත් නැහැ. මේවත් ඉතින් අර තේරෙනවනේ ලයින්ස් දෙකක් ඒක කම්බයින් වෙලා කියන්නේ
නෙලත් එහෙම උඩින් රවුමක් වටනවා ලයින් ක්‍රොසින් එක. මේ කනෙක්ට් වෙලා තියෙන හැම තද තිතක් දානවා. මේ අන්න මේකට මේ කියන්නේ මේ ඒ කියන්නේ මේක නම් මම එහෙම ලොකුවට අයිඩියා ගන්න නැහැ ෆික්ස් රෙස්ට්‍රික්ෂන් කියන්නේ මොකක්ද කියලා මට තේරෙන විදිහට ඒරියා එක මේ ඔතන වෙනස් වෙනවා කියලා තමයි කියන්නේ. කියන්නේ ඔය අපිට දැන් අර throttle valves වල තියෙනවා වගේ තමයි. එතකොට දැන් variable restriction එකේත් කරන්නේ එහෙම. මේක ගත්තොත් මේ symbol එක 6 වෙනි එකේ තියෙන මේ bidirectional throttle valve එකක්. ඒ කියන්නේ දැන් අපිට මේක හරහා අපි අපේ කියන්නේ pneumatic air එක මේ compressor එක යවනකොට මෙතන අපිට මේ දැන් මේ මෙහෙම වේරියබල් එකක් දාලා තිනකොට අපිට කියන්නේ ඒරියා එක වෙනස් කරන්න පුළුවන් කියලා තමයි කියන්නේ කැමති ගානට. අපි එතකොට මොන ඩිරෙක්ෂන් එකෙන් එයා පාස් කරත් දකුණින් ඉඳන් වමටද වමෙන් ඉඳන් දකුණට දැම්මත් ඒක මේ එතනින් ස්ලෝ වෙනවා. මොකද ක්‍රොස් සෙක්ෂන් එක පොඩි. එතකොට අපිට ස්පීඩ් එක අඩු වෙනවා. ඒක හරහා අර දෙන එකම ඒ ෆ්ලෝ එකම කන්ටිනියු කරන්න බෑ. එතකොට ඒක තමයි මේ variable restriction කියන්නේත් ඒකට වෙන්න ඕනේ. මේ මොකද මේ symbol එක bidirectional throttle valve එකේ symbol එක. ඒක මතක තියාගන්න. මේ උඩක් තියෙන හැමයි ඒක variable වෙන්නේ නැති එක. ඒක තමයි. මේවත් මේ නිකන් lines එහෙම මේකත් plug port කියලා කියන්නේ. ඒවත් මතක තියාගන්න. එහෙම ලොකුවට ඒක නම් එහෙම නම් එන්නේ නැති වෙයි. මට sure නෑ. මම නම් එහෙම දැක්කම මොකද use කරේ. මේවත් එහෙම අර ෆ්ලෝ එන්ටර් ඉන්පුට් එක මතකනේ අර සිංගල් පයිලට් වැල්ව් එක තිබ්බ මේ ට්‍රයැන්ගල් එක. එතකොට ඒ කියන්නේ නියුමැටික් ඉන්පුට් එක ඒ ට්‍රයැන්ගල් පෙන්වනවා කියන එක තමයි ඒ සිංගල් එකෙන් කියන්නේ නියුමැටික් ඉන්පුට් එකක් කියන එක. මේ ටිකත් මතක තියාගන්න කම්ප්‍රෙසර් කියන්නේ මෙහෙම එකක් වැකියුම් පම්ප් කියන්නේ මෙහෙම එකක් ඇකියුමේටර් කියන්නේ ඒක කියන්නේ මොකද්ද කියන්නේ මම තියාගන්න පුළුවන් නම් ඊට පස්සේ මේවා වන් ෆ්ලෝ පාත් කියන්නේ ඉතින් එක ඇරෝ ඩිරෙක්ෂන් එකට ඉතින් වන් ෆ්ලෝ පාත් තමයි. එතකොට මේ two close port කියලා මෙහෙම එකක් තියෙනවා. ඒ කියන්නේ ෆ්ලෝ එකක් නැහැ ඔක්කොම close. මේවත් එහෙමයි. ඉතින් අර 9 කියන එකම තමයි තියෙන්නේ. අර මතක තියාගන්න මේවා ඉතින් කියවගෙන මතක තියාගන්න. අර මෙතන බයිපාස් ෆ්ලෝ එකේ තියෙනවා. ඒ කියන්නේ දැන් අර මේක දැන් පෝට් එකක් වෙන එකකට කනෙක්ට් වෙලා නැහැ නේ. පෝට් දෙකම මේ යට දෙකම එකිනෙකට කනෙක්ට්. එතකොට ඒකට කියනවා one bypass flow කියලා. ඒ වගේ අර නිකන් අර ස්පේෂල් මොකක් හරි තියෙනවා නම් ඒවා නිකන් අර ඔලුවට දාගන්න. මේ එහෙම අහලා නම් තිබ්බේ නැහැ. ඔව්. ඊට පස්සේ මේකෙත් අර ට්‍රාන්සිෂනරි සෙන්ටලු. ඉතින් ඒක අර නමෙන් කියන එකම තමයි ඉතින් වෙන්නේ. කියන්නේ සෙන්ට් එක මේ කඩේලි නිසා ඒක ෆික්ස් නැහැ. එතකොට අපිට කරන්න පුළුවන් කියන එක තමයි කියන්නේ. එතකොට ඔව් ඒ ටික තමයි. මේක මේ දැන් අර මම කලින් කිව්වනේ අපිට නම්බරින් සිස්ටම් එක කොහොමද වෙන්නේ කියලා. දැන් ස්ක්වයර්ස් දෙකක් තියෙනවා නම් ඒ කියන්නේ අර අර අපි ලියනකොට මේ යටට එන්නේ 2 එතකොට උඩට එන පෝට් ගන්න. එතකොට මේක 2/2. 2/2 මේ පොසිෂනින් වැල්ව් එක. මේ තියෙන 2/2 වැල්ව් 2 posts 2 positions. ඒ ටික මතක තියාගන්න මේ ඒව නම් ඕන වෙනවා. ඒ වගේ තමයි මේකත් මේ 3/2 අර මං කලින් කිව්වේ නම්බරින් සිස්ටම් එක මෙතන 1 මෙතන 2 මෙතන 3 3/2 මේකත් ගත්තොත් මෙතන 1 මෙතන 2 මෙතන 3 මෙතන 4 එතකොට මේකත් 4/2 අනිත් ටිකත් ඒ විදිහට තමයි නම්බර ගන්නේ. ඒ ටික යට දෙකත් එහෙම 26 27 මේ ඒකේ පොසිෂන්ස් තුනක් තියෙනවා.
වගේ පොඩි එකක එතකොට අපි මේ එකේම වේරියේෂන්ස් මෙතන ඉඳන් මෙතනට සර්විස් යුනිට් අන්න ඒ වගේ ඒවා නම් මතක තියාගන්න ඕනමයි. එතකොට අනිත් ඉතින් හොඳයි මතක මේ දැන් අර මෙහෙම ඩොට් ටිකක් තිබ්බම adjustable self relieving ලු මේක නෑ මේ සෝරි මේ ඇරෝස් දෙකක් දෙපැත්තේ තිබ්බම self revealing ලු මේක එක පැත්තක ඇරෝ එකක් එතකොට non revealing එච්චර ඕනේ නැහැ මං හිතන්නේ පුළුවන් නම් හොඳයි ඉතින් මතක තියෙනවා මේවත් එහෙමයි මේ ඩෙන්ට් එකක්ලු මේක මේ පාම් වැල් කියලා කියනවා පුෂ් බටන් දාන්නවා ලීව දාන්නවා පෙඩල් ඒ ටික ඊට පස්සේ ස්ප්‍රින්ග් මේ රෝල ලීව දෙකක් රෝල ලීව වල අපි මාක් කරනකොට ඩිරෙක්ෂන් එක මාක් කරන්න ඕනේ මේ මං සර්කිට් එකක් ඇඳලා පෙන්නනකොට කියන්න ඒක ඉම්පෝර්ටන්ට් එකක් මේ අනිත් ඒවා ඉතින් ඇතිනේ කිව්ව තියෙන්නේ ඔව් ඒව මතක තියාගන්න ඊට පස්සේ මේ අන්තිම නෝට් එක මේ අන්තිම කියන්නේ නිව් කැස්කේඩ් වලට කලින් තියෙන අන්තිම එක මේ ටිකත් මේ ගොඩක් තියෙනවා එහෙම සමහර ඒවා නම් ඕනේ නැහැ අර පොඩ්ඩක් අර ගණන් හදලා එහෙම අර එන ටික මතක තියාගත්තම හරි අලුතෙන් එකක් අහන්න නැත්තම් හොඳයි ඉතින් අපිට කොහොම වෙයිද දන්නේ හරි ඒ ටික තමයි මම දැන් ගණන් ටික කරන්න යන්නේ උත්සර කාවින්ද මොන හරි මිසින් නම් කියන්න මොනවද මම කියන්න කියලා නැත්තම් ඔයාලා කියන්නකෝ මොන හරි තියෙනවා තව මේ ටිකේ හලෝ උත්සර මොන එකද එයා සර්විස්ද එයා සර්විස් යුනිට් එකද මේක නේද මට කැඩි කැඩි එන මගේ සිග්නල් ඉෂු එකක් දාලා මේකනේ ආ ඔව් එහෙනම් හරි දැන් එහෙනම් මේක මොකද්ද ආයි එක්ස්ප්ලেইন කරන්නද නැත්නම් ඔය එක්ස්ප්ලেইন කරනවද ආ ඔව් ඔව් ඩබල් ප්‍රෙෂර් වැල් කියන්නේ මේකනේ ඇන් ගේට් ඩබල් පයිලට් එකයි ෂටල් එක ආහා හා
පෙයාද හරිද? හරි. තමයි මෙහෙම කරමු. හරි. එතකොට දැන් මේක හරි. හරි. දැන් ෆස්ට් ක්වෙස්චන් එක ගත්තොත් දැන් මේක කියන්නේ either using a foot of හරි. that's okay. ඒක හැරෙන්නේ. landscape කරලා ඉන්නේ. ඒක වගේ නේද? හරි. ඔව්. මේක තියෙන්නේ එතකොට either using a foot operated valve or a push button, a double acting cylinder can be advanced. ඒ කියන්නේ double acting cylinder එකක් තියෙනවා. ඒක අපි advance කරන්න පුළුවන් push button එකක් හරි push button එකක් හරි මේ foot pedal එකක් foot operated valve එකක් එබුවොත්. හරි push button එක. ඊට පස්සේ ඒක it will remain at the advanced position until it gets returned by a palm control valve. ඊපස්සේ draw a suitable circuit. එතකොට දැන් හරි. එතකොට දැන් අපි දන්නවා ඩබල් ඇක්ටිව් සීඩ් එකක් කියන්නේ මොකද්ද කියලා. මේක. එතකොට ඒක දැන් ඇඩ්වාන්ස් කරන මතක තියාගන්න හැමතිස්සෙම අපි මෙහෙම මේ ගණන් වල මෙතනට දානවා මේ පයිලට් කන්ට්‍රෝල් ගානේ. එතකොට මේක දැන් මේක යූස් කරලා තියෙන 4x2 එකක් නේ. ඒක 4x2 වෙන්නම ඕනේ නෑ. දැන් කවුරු හරුවත් අපිට මේ 5x මොකක්ද මේ ඔව් අර වෙන එකක් ගන්න පුළුවන්. කොහොමද මේකේ අරන් තියෙන්නේ මේ 4x2 එකක්. මේකේ අරන් තියෙන 4x2 එකක්. එතකොට දැන් මේක කියනවා foot operated valve එකක් හරි push button එකක්. ඒ කියන්නේ දෙකෙන් එකක් activate කරොත් තමයි සිලින්ඩර් එක මේ advance වෙන්නේ. එතකොට basically O gate එකකට equivalent එකක් නේ මෙතන කියන්නේ. මොකද අපිට foot valve එක operate කරන්නත් පුළුවන්, push button එක ඔබන්නත් පුළුවන්, දෙකම ඔබන්නත් පුළුවන්. එතකොට අපි දන්නවා O gate කියලා කියන්නේ මේ shuttle valve එකට ඒක අර සිංගල් සේ නෝට් වල තිබ්බා. shuttle valve එකක් කියන්නේ මෙන්න මෙහෙම මේ valve එකකට. මෙහෙම එකක්. හරිද? මේක තමයි එක ඉන්පුට් එකක්. මේ තව ඉන්පුට් එකක්. මේක තමයි මේ මෙහෙම යන එක අවුට්පුට් එක. ඒක තමයි මේ සිම්බල් එක. එතකොට අපි මේකේ මේ අපි ඇඩ්වාන්ස් කරන්න අපි දන්නවා අපිට සිග්නල් එක මෙහෙම දෙන්න ඕන කියලා මෙහෙම දුන්නොත් තමයි මේ සිලින්ඩර් එක මේ මෙහාට මූව් වෙන්නේ. මෙහාට ඉන්පුට් එකක් දුන්නා මෙහාට මූව් වෙනවා. එහාට මූව් වුණා පස්සේ අර කලින් අර මම සිංගල් පයිලට් වැල්ව් එක එක්ස්ප්ලেইন කරා වගේම තමයි. එතකොට මේක මේ කම්ප්‍රෙසර් ලයින් එකක්. එතකොට මේක කනෙක්ට් වෙනවා මේ මෙතන තියෙන මේකට. එතකොට ඒක හරහා මෙහෙම ගිහින් මේ 4 කියන පෝට් එක තමයි මෙතනට එන්නේ. එතකොට මේක මෙහෙම කනෙක්ට් වෙනවා මෙතනට මේ ඩබල් ඇක්ටිව් සිලින්ඩර් එකේ මේ පැත්තට අපි ඉන්පුට් එක දෙනවා කම්ප්‍රෙසර් දෙනවා. එතකොට මොකක්ද වෙන්නේ? කම්ප්‍රෙසර් දුන්නම පිස්ටන් එක ඇඩ්වාන්ස් වෙනවා. ඇඩ්වාන්ස් වෙන ගමන් අනිත් පැත්තේ දැන්
කම්ප්‍රෙස් එයා හැම දිදී එතන දිගටම දිදී ඉන්නත් බැහැනේ. ඒක අපි ආය අනිත් පැත්තෙන් අර සර්කිට් එකෙන් ගන්නවා. එතකොට මෙහෙම ගිහිල්ලා මෙහෙම ඇවිල්ලා මෙහෙම එනවා. හරිද? එතකොට දැන් මතක තියාගන්න මේක අපි මේ ෂටල් වැල්ව් එකෙන් ඉන්පුට් එක අරගෙන ඉන්න සිටුේෂන් එකේ තියෙන. එතකොට දැන් ඉන්න මම තවතන මේ කියන එක පැටලෙනවා වගේ නම් කියන්න මට මම පුළුවන් විදිහට තමයි එක්ස්ප්ලেইন කරන්නේ. එතකොට මේක දුන්නම මෙහෙම මෙහෙම එකක් තමයි තියෙන්නේ. මෙහෙම මේක ඇඩ්වාන්ස් වුණාන් පස්සේ මේ විදිහට තමයි එන්නේ. එතකොට මෙතනින් කම්ප්‍රෙස් දෙනවා මෙහෙම ගිහිල්ලා සිලින්ඩර් එක මේ ඇතුලෙන් ගිහිල්ලා මෙහෙම එනවා. මෙහෙම ඇවිල්ලා මෙතනින් ටර්මිනේට් වෙනවා. මේ සිම්බල් එක කියන්නේ ටර්මිනේට් වෙනවා කියන්නේ. එතකොට ඒක තමයි ඇඩ්වාන්ස් මෝෂන් එකේ කම්ප්‍රෙස් පාත් එක. ඊට පස්සේ මේක එතකොට දැන් මෙතන අපි පුෂ් බටන් එක මේ පුෂ් බටන් එක මෙතන ඉන්පුට් එක දෙනවා ෂටල් වැල්ව් එකේ ඉන්පුට් එක මෙතන දෙනවා අපිට අර ෆුට් පැඩල් එකේ ඉන්පුට් එක. එතකොට මේවත් අර සිම්බල්ස් වගේ තමයි. මේවා එක්ස්ප්ලেইন කරන්න ඕනම එකක් එක්ස්ප්ලেইন කරන්න අර පයිලට් කන්ට්‍රෝල් වැල්ව් වගේම තමයි අපි මෙතනින් පුෂ් බටන් එක එවුවම මේ සර්කිට් එක මෙහාට මූව් වෙලා මේ කොටුව කනෙක්ට් වෙනවා මේ ලයින් එකට. ඊපස්සේ මෙතනින් මෙහෙම යනවා. ඒ වගේම තමයි මෙතන. එතකොට ඕගේට් එකේ ෆන්ක්ෂන් එක දන්නවා. එතකොට අපි එකක් හරි ක්ලික් කරාන් පස්සේ මෙහෙම කම්ප්‍රෙස් ආවිලා මේක ඇඩ්වාන්ස්. ඇඩ්වාන්ස්ලා අර විදිහට රිටර්න් එක ටර්මිනේට් වෙනවා. අපි දැන් මේක ස්ටොප් කරන්න නම් අපි මොකද්ද කරන්නේ සිලින්ඩර් එක ස්ටොප් කරනවා කියන්නේ මේ පැත්තට වෙන එක නවත්තලා මේ පැත්තෙන් දානවා කියන්නේ. එතකොට මේ පැත්තෙන් දැම්මොත් තමයි මෙහෙම ගිහිල්ලා මේක මෙහාට එන්නේ. එතකොට මේ පැත්තෙන් දාන්න අපි වෙනම මේක කියලා තියෙනවා palm control valve එකක් දානවා කියලා. එතකොට palm control valve කියන්නේ මෙන්න මෙහෙම කම්පෝනන්ට් එකකට. ඉතින් මේ ඇතුලේ සිලින්ඩර් එක මේ කාර්යය තමයි palm control valve කියන්නේ. එතකොට අරක වගේම තමයි මෙහෙම ප්‍රෙස් කරාම මේක කනෙක්ට් වෙනවා මේක කනෙක්ට් වෙනවා මේකට මෙහෙම යනවා. මෙහෙම ගියාන් පස්සේ දැන් අපි පුෂ් බටන් එක අපි ඔබාගෙන ඉන්නේ නැහැ. මේක ඔබලා රිලීස් කරනවා. එහෙම ඔබලා රිලීස් කරාන් පස්සේ මේ සිලින්ඩර් එකේ ඇඩ්වාන්ස් වෙලා තියෙන තාම. හරිද? ඒක මේ රිටර්න් වෙන්නේ නැහැ තාම. එකම දේ අපි දැන් මේ පයිලට් කන්ට්‍රෝල් වැල්ව් එකට අපි එක සැරේ දෙන්න එක සිග්නල් එක. එතකොට දැන් අපි පුෂ් බටන් එක හරි අරගහයි. දැන් පුෂ් බටන් එක දුන්නා. එතකොට ඒක නැවතුණා. එතකොට ඒ දැන් සිලින්ඩර් එක ඇඩ්වාන්ස් වෙලා තියෙන්නේ. ඊට පස්සේ අපි palm control valve එකෙන් එවුවා. එවුවන් පස්සේ මේ පැත්තට මේ නියුමැටික් මේ එයා එක දෙනවා. ඒ පැත්තට දුන්නා මේ සිලින්ඩර් එක දැන් කලින් තිබ්බේ මෙහෙමනේ. මෙහෙමනේ කලින් තිබ්බේ. ඒක ආයේ මේ පැත්තට යනවා. මේ ඒ පැත්තෙන් අපි එයා දුන්නා. ඊට පස්සේ මේ දැන් ඩයග්‍රෑම් එකේ ඇඳලා තියෙන විදිහටම තමයි එන්නේ. ඒ විදිහට ඇවිල්ලා මේ වැල්ව් එකේ දැන් කම්ප්‍රෙස්ඩ් එක මෙහෙම තියෙනවනේ මේ ලයින් එක. මේ ලයින් එක ඇක්ටිවේට් වෙනවා. ඇක්ටිවේට් වෙලා මෙහෙම ඇවිල්ලා මෙතනට එයා ගිහිල්ලා එහෙම ගිහිල්ලා මෙහෙම ගිහිල්ලා මෙතනින් ටර්මිනේට් වෙනවා. මේ ඔව් එතනින් ටර්මිනේට් වෙනවා. ඊට පස්සේ තව අපි සර්කිට් අඳිනකොට පුරුද්දක් විදිහට හොඳයි මේ නියුමැටික් දැන් කම්ප්‍රෙස්ඩ් එයා ඉන්පුට් එක අපිට සාමාන්‍යයෙන් මෙහෙමත් අඳින්න පුළුවන්. හරිද? මෙහෙම මේ ට්‍රයැන්ගල් එක වගේ දාලා මේ අර T වගේ තියෙන තැන්වල. ඒකෙන් අදහස් වෙන්නේ කම්ප්‍රෙස් එයා ඉන්පුට් එකම තමයි. මෙතනත් මෙහෙම එකක් අපිට දාන්න පුළුවන්. හැබැයි වැඩිය හොඳයි මේ අපිට මේම ඔක්කොම ටික කම්බයින් කරලා මේ ඩයග්‍රෑම් එකේ මේ නෝට් එක ඇඳලා තියෙන විදිහට එයා සර්විස් යුනිට් එක කම්ප්‍රෙසර් එක දාලා තියන්න. එකම අර කනෙක්ටඩ් ලයින්ස් ඉතින් ඔක්කොම අර කනෙක්ට් කරලා තියෙන එකට. මේ එකම දේ තමයි.
ඔව් මේ පොඩ්ඩක් මට ආයි තප්පරයක් දෙනවද මම Samsung Note එක ඕපන් කරලා බලන්නම් මේ මං හිතුවේ මේක ඇඳලා එක්ස්ප්ලেইন කරනත් හොඳයි කියලා මේ පොඩ්ඩක් කේස් වුණා. ඔව් මේකේ මොන හරි ප්‍රශ්න තියෙනවද ඉස්සෙල්ලාම? තේරුණාද දන්නේ නැහැ. කේස්ද මං කියලා දවපු විදිහ මොන හරි අවුලක් තියෙනවා. නැත්තම් උත්සලට හරි කාවින්දට හරි ඊට වැඩිය හොඳට එක්ස්ප්ලেইন කරන්න නම් කමන්නේ. හා මේ මං ආයෙ පාරක් try කරන්න බලන්න මේ Samsung Note එක ගන්න. නැත්තම් එපා කියලාද කියන්නේ. මම try එකක් දෙන්නම් මිනිත්තුවක් අරන් වෙලාව යනවා වැඩි නම් මේ මෙහෙමම එක්ස්ප්ලেইන් කරන්න. මං හිතුවා ඇඳලා කරන්න මේ. ඒක මට ස්ක්‍රීන් ෂෙයා කරන එක කේස් එකක් වුණා. ඒක එහෙනම් උත්සර මොකක් හරි මේකෙම වෙන දෙයක් කරනවද මං ස්ක්‍රීන් ෂෙයා එක හොයාගන්නකෝ. නැත්තම් මෙහෙම කරන් යන්න. ඒක තමයි පුළුවන් තරම් ඉක්මනට කරගෙන යන්න. නැත්නම් මම දෙක තුනක් හදන්න වෙලාව හැටියට. හරි. හරි දැන් මේ සෙකන්ඩ් එක බැලුවොත් a double acting cylinder can be made advanced by means of a push button එකක්ලු use කරන්න. ඊට පස්සේ when it is advanced it should automatically return back to its original position. ඒ කියන්නේ සිලින්ඩර් එක මෙහෙමනේ තියෙන්නේ. එතකොට ඇඩ්වාන්ස් කරන් පස්සේ ඒ නෝට් එකේ A+ වලට යනවා. ඔරිජිනල් රිටර්න් වෙනවා කියන්නේ ආයි මේ තියෙන විදිහටම එනවා. ඊට පස්සේ the advanced movement is slow. ඒ කියන්නේ මේක මේ හිමීටලි යන්නේ. ඇඩ්වාන්ස් වෙන එක හිමින් and return movement is faster than normal operation. ඒ කියන්නේ normal operation එක නෙවෙයි ඒකටත් වැඩිය fast. ඒක අරක slower අනිත් එක faster. පස්සේ draw the circuit. දැන් ඉස්සෙල්ලම අපි මෙහෙම සර්කිට් එකක් තියෙනකොට අර පුරුද්දක් විදිහට මේකේ නම් ඉතින් එක සිලින්ඩර් එකයි තියෙන්නේ. හැබැයි පුරුද්දක් විදිහට අපි ඩිස්ප්ලේස්මන්ට් ටයිම් එක හරි ස්ටෙප් ඩයග්‍රෑම් එක හරි යන්නේ. එතකොට දැන් මේක ගත්තොත් මේ අපි නිකන් එක සිලින්ඩර් එකට අඳිමු මේක මේ එතකොට මේක දැන් කියන්නේ ඇඩ්වාන්ස් කරනවා. ඇඩ්වාන්ස් කරන්නේ ස්ලෝ රිටර්න් කරන්නේ ෆාස්ට්. එතකොට ඇඩ්වාන්ස් කරන්නේ ස්ලෝ රිටර්න් කරන්නේ ෆාස්ට්. දැන් එතකොට මේක අපි නෝමල් මෝෂන් එක කියලා ගත්තොත් මේක ස්ලෝ. ඇයි? හිමීටනේ මේක තේරෙනවානේ ස්ලෝ කියලා. ගොඩක් ටයිම් එක යනවා. ඊට පස්සේ රිටර්න් කරන්නේ ඊට වැඩිය ෆාස්ට්ලු. මේක ෆාස්ට්. එතකොට දැන් ස්ලෝ කිව්වම අපි මොකද්ද කරන්නේ? ස්ලෝ කිව්වම මතක තියාගන්න ඕනේ අපි හැමතිස්සම මේ throttle valve එකක් use කරනවා. එතකොට throttle valves තියෙනවා මේ unidirectional තියෙනවා. unidirectional මේ bidirectional තියෙනවා. මේකේ symbols මතක ඇතිනේ unidirectional bidirectional. unidirectional කියන්නේ එක පැත්තකට bidirectional කියන්නේ අපි ඇඩ්වාන්ස් කරත් රිටර්න් කරත් ඒ throttle valve එක හරහා මේ ස්ලෝ වෙනවා කියන්නේ. ඊට පස්සේ ෆාස්ට් කිව්වොත් අපි යූස් කරන්නේ ක්වික් එක්සෝස්ට් valve එක. එක්සෝස්ට් valve මේ මම ලස්සනට ලියන්න යන්නේ. හරි ක්වික් එක්සෝස්ට් valve. තව දෙයක් සමහර ගණන්වල තියෙනවා අපිට මේ මෙහෙම ඩිස්ප්ලේස්මන්ට් ටයිම් ඒවා. ඒ කියන්නේ මෙහෙම තියලා මෙම අපි ටයිම් ඩිලේ එකක් තියෙනවා. ටයිම් ඩිලේ එකක් වෙලා මේ රිටර්න් එක හරි ඇඩ්වාන්ස් එකක් හරි වෙනවා. එතකොට මේ වගේ මේ ටයිම් ඩිලේස් වලට අපි යූස් කරන්නේ මේ ටයිම් ඩිලේ එක. ටයිම් ඩිලේ සිස්ටම් කියන්නේ අර ටයිම් ඩිලේ එකේ අර පාර්ට්ස් තුනක් වගේ තියෙනවා. ඒක නෝට් එකේ තියෙනවා. කොහොම හරි ඒක තමයි යූස් කරන්නේ. එතකොට ඔය ටික තමයි මතක තියාගන්න මේ.
එතකොට දැන් අපි ඊට පස්සේ කරන්නේ මේක මේ ස්ටෙප් 1. ඊට පස්සේ මේ ස්ටෙප් 2 එක කරන්නේ 1 and 2 දෙකම එකට ඉතින්. මේ ස්ටෙප් 2 එකේ කරන්නේ අපි අර a+ ද b- ද අන්න එහෙම මේ ඒක ලියාගන්න. මේ අර ස්ටෙප් 1 ස්ටෙප් 2 මේ මගේ නිකන් විදිහ අර නෝට් එකේ අර නෝට් 11 කොහෙද මේ අර හෙන ලොකුවට අර අන්තිමට එක්ස්ප්ලেইন කරලා තියෙනවා සර්ගේ මේ printed note එකේ. මෙහෙම කරන්න කියලා ඒකත් පොඩ්ඩක් කියව ගන්න. මේ මෙහෙම. එතකොට දැන් මේක ගත්තොත් එක සිලින්ඩර් එකයි. මේක ඉතින් එච්චර ගන්න මේක නම් ඉතින් a+ a-. ඒක ලියන්න දෙයක් නැහැ ඉතින් මේකට. මම අර නිකන් කියන්නේ. මොකද මේක දාලා ඇඩ්වාන්ස් වෝඩි ඊට පස්සේ රිටර්න්. හරි. ඔව්. දැන් එතකොට අපි ඉස්සෙල්ලා මෙතනින් අඳගන්න මොකද්ද මේ දැන් මේක ඩබල් ඇක්ටිව් සිලින්ඩර් එකක් අපි මෙහෙම අඳගන්න. ඊට පස්සේ මෙතනට අපි always දානවා සිලින්ඩර් එක ඇඳලා අපි දානවා මෙතන pilot control ගාන එක. ඒකට අපි 4/2 එකක් ගන්න. එතකොට මේ මෙහෙම මේක මෙහෙම මෙතනින් අපි කම්ප්‍රෙසර් ඉන්පුට් කරනවා මේකෙන් ටර්මිනේට් මේවා අර ස්ටෑන්ඩඩ් විදිය මේවා ඉතින් අර මතක තියාගන්නත් වගේ තියෙන. තව මේක මේකෙන් මෙහෙම තියන්නකෝ දැන්ට. හරි මෙතන ඒක මම කනෙක්ට් කරේ නෑ එතනට අපි අර ස්ලෝ ෆාස්ට් වෙන නිසා එතනට මොකක් හරි දානවා කියලා නිකන් තියාගෙන එකපාරට අඳින්න දැන් තේරෙන්නේ නැත්තම් එහෙම ඊට පස්සේ මේක ඇඩ්වාන්ස් කරන්න අපි මොකද දාන්නේ පුෂ් බටන් එකක් අඳිනකොට ඉතින් මෙහෙම මේ පුෂ් බටන් එක අඳින්න මෙහෙම මේක වහන්න මෙතන කම්ප්‍රෙසර් ඉන්පුට් එක මේක පුෂ් බටන් මේ මම ලස්සනට අඳිනව නැහැ මේක පොඩ්ඩක් ඉතින් හරි ඊට පස්සේ ඇඩ්වාන්ස් කරන කොහොම හරි අපි ස්ලෝ ෆාස්ට් පස්සේ බලමු ඇඩ්වාන්ස් කරනවා පුෂ් බටන් එකෙන් and automatically return වෙන. ඒ කියන්නේ අපි මොකක්වත් ඔබන්නේ නැහැ ඇඩ්වාන්ස් වුණාන් පස්සේ ඒ කියන්නේ a+ වුණාන් පස්සේ එහෙමම රිටර්න් වෙනවා. එතකොට a+ වුණාන් පස්සේ එහෙමම රිටර්න් වෙනවා කියන අපි මේ දැන් මේකනේ ඇඩ්වාන්ස් කරන අපි මේ පැත්තෙන් ඉන්පුට් කරලා රිටර්න් වෙනවා නම් මේ පැත්තෙන් දාන්න. එතකොට මේ පැත්තට මේ අපි දානවා ලිමිට් වැල්යු එකක්. දැන් අපි මේක a1 කියලා ගත්තොත් මේක a2 කියලා ගත්තොත් මේ මෙහෙම එතකොට ඇඩ්වාන්ස් වුණාන් පස්සේ a2 වලනේ තියෙන්නේ. a2 එකේ a2 එකට ලිමිට් එක අපි දැම්මම a2 ආවම තමයි මේක a1 වලටයි යන්නේ. එතකොට අපි හිතන දානවා ලිමිට් වැල්යු එක. ඒ කියන්නේ අර normal ඔය 4/2 එහෙම මේ 3/2 ඒ වගේ වැල්යු එකක්. එතකොට මේකත් අපි අඳින්න මොන විදිහට එහෙම මේ මතක ඇතුව මේවා දාන්නේ නෝට් එකේ මම හිතන්නේ දාලා නෑ ස්ප්‍රින්ග් ඒක දාලා තියෙනවා. ඔව් හරි කමක්. හරි මේ මෙතන මේකෙන් කියන්නේ ස්ප්‍රින්ග් රිටර්න්. හරිද? මම එක්ස්ප්ලেইন කරන්නේ මම හිතනවා තේරෙනවා ඇති කියලා. මේ ස්ප්‍රින්ග් රිටර්න් එක මේ පුෂ් බටන් ඉන්පුට් එක ඒ වගේ. දැන් හැම එකකම දැන් මම කිව්වොත් හැම එකකම මේ පැත්තෙන් කරොත් ඉන්පුට් එක මේ පැත්තෙන් කරොත් රිටර්න් එක. මේකත් පුෂ් බටන් එකේ මේ පැත්තෙන් කරොත් මේ කෑල්ල මෙහාට යනවා. ඊපස්සේ රිටර්න් වෙනවා ඔටෝමැටික් ස්ප්‍රින්ග් එකෙන්. එතන පුෂ් බටන් කියන්නේ මැනුවල් මේක. එතකොට ඒ වගේ මේකත් මොකක් හරි මට දෙන්න පුළුවන්. අර එක ටයිප් තියෙනවා ෆුට් පෙඩල් ඒවා තියෙනවා. පුෂ් බටන් පාම් කන්ට්‍රෝල් අනම්මනම් එහෙම එකක් දානවා. මෙතනින් රිටර්න් වෙන ස්ප්‍රින්ග් එක. එතකොට මේක දැන් අපි ලිමිට් මේකක් දාන්න. එතකොට අපිට දාන්න පුළුවන් ලිමිට් ඒවට මේ අපිට දාන්න ජාති දෙකක් තියෙන එකක් රෝලර් ටයිප් එකක්. අනිත් එක මේ රෝලර් ටයිප් එක අනිත් එක මේ රෝලර් ලීවර් ටයිප් එකක්. රෝලර් කියන්නේ මෙහෙම නිකන් තියෙන එකක්. රෝලර් ලීවර් කියන්නේ මෙහෙම එකක්. හැබැයි ඒකට අපි ඩිරෙක්ෂන් එකක් දානවා. ඒ කියන්නේ මේ පැත්තටද රෝලර් ලීවර් එක ඇක්ටිවේට් වෙන්නේ මේ නැත්තම් මේ පැත්තටද කියලා. හරි අපි දැනට මේකට මේකේ එක සිලින්ඩර් එකක් නිසා ප්‍රශ්නයක් නෑ මොකක් දැම්මත් අපි රෝල් එකක් දාමු. මතකට මතක ඇතුව මේකේ පොසිෂන් එක අපි මෙහෙම දාන්න ඕනේ A2 කියලා.
හරි ඊට පස්සේ මෙතන ඉන්පුට් එක මෙතන කම්ප්‍රෙස් වෙනවා මෙතනට කම්ප්‍රෙස් වෙනවා මේක ක්ලෝස් කරනවා. එතකොට අපිට අර බේසික් ටික ඇඳලා ඉවරයි. දැන් මේකේ ස්ලෝ ෆාස්ට් කතාව කියවනේ දැන් අපි බලන්න ඕනේ ස්ලෝ ෆාස්ට් එක මොකද කරන්නේ. දැන් ස්ලෝ වෙන්නේ ඇඩ්වාන්ස් මූව්මන්ට් එකනේ. ඒ කියන්නේ යන එක. දැන් සිලින්ඩර් එක යන එක. එතකොට සිලින්ඩර් එක යන්නේ මෙහෙම කරලා මේ පැත්තෙන් ගිහලා මේ කෑල්ල මෙහාට එනවා. එතකොට මේ එහෙම ගිහලා මෙහෙම ගිහලා මේ පාත් එක. මේ පාත් එක ඊට පස්සේ මෙතන ආයි මෙහෙන් එන්නේ. ඇයි මේක මෙහාට ගිහින් තියෙන්නේ මං කියන එක තේරුණා නැති කියලා මං හිතනවා. මෙහෙම ගිහලා මේ ඇරෝ එකෙන් තමයි මෙහෙම ටර්මිනේට්. ඒ කියන්නේ මේ කෑල්ලම මෙහාට මූව් වෙලා තියෙන්නේ. මේ සෙට් එක තියෙන්නේ මෙතන. මේකට. එතකොට ඒක පොඩ්ඩක් හිතෙන් හිතා ගන්න. මේ එතකොට මේ පාත් එක මම කියවනේ. ඒ කියන්නේ අපි ඒ යන පාත් එකට throttle valve එකක් දාන්න. දැන් මම නම් මේ දාන්න කිව්වොත් මම දාන්නේ මෙතන. මොකද මට ඒක විෂුවලයිස් කරන්න ලේසි. මෙහෙම ගිහිල්ලා මෙතන උඩින් යන එකනේ. එතකොට throttle valve එකක් දැන් අපි දානකොට අපි ඒක ඩිරෙක්ෂන් එක බලන්න. දැන් throttle valve එක අඳින්නේ throttle valve එකක් අඳින්නේ අපි මේ පොඩ්ඩක් ඉන්න ඇඩ්වාන්ස් එක ස්ලෝ ෆාස්ට් ස්ලෝනේ හරි හරි throttle valve එකක් අඳින්නේ මෙහෙම මෙහෙම මේකක් දාලා අර cross section එක අඩු වෙනවා කියලා පෙන්නලා variable එකක් දාන්න පුළුවන් දාලා මෙහෙම බෝලයක් දාලා අපි ඩිරෙක්ෂන් එක පෙන්වන්න ඕනේ. දැන් මම කන්සිඩර් කරන ඩිරෙක්ෂන් එක මෙහෙමනේ. ඒ කියන්නේ මේක මේ පැත්තට යනකොට තමයි ස්ලෝ වෙන්න ඕනේ. ඒ කියන්නේ මම දානකොට මම ඇරෝ එක දාන්න ඕනේ මෙහෙම. තේරුණා? අනිත් පැත්තට දැම්මොත් වැරදි. එතකොට දැන් හිතන්න දැන් ඔන්න මම දානවා මේක මෙහෙම. හරිද? එන්න මම එක පස්සේ මෙහෙම දාන්න. එතකොට හරි. එතකොට ඒකෙන් අදහස් වෙන්නේ මෙහෙම යනකොට මෙහෙම ගිහලා මේ පැත්තට යනකොට ස්ලෝ. ඒක තමයි ඒකෙන් අදහස් ඊට පස්සේ කියනවා රිටර්න් එක. දැන් මේක මෙහෙම කැතට අඳින්න එපා. එක්සෑම් එකේදී මම මේ ප්ලේසියට මෙහෙම සිලින්ඩර් එක මෙතනින් ගහුවා මේක පොඩ්ඩක් මෙහෙම මේ කෑල්ල මෙහෙම යටට අරගෙන මේක මේ ලස්සනට දිග ඇරලා මේ එහෙම අඳින්න. මෙහෙම අඳින්න එපා. මේ හරි ඊට පස්සේ මෙතන මේ කෑල්ල දැන් මෙතනට දාන්න ඕනේ ෆාස්ට් යන එක. ෆාස්ට් යන එක දානවා කියන්නේ මම කියවනේ ක්වික් එක්සෝස් valve එකක් කියලා. ක්වික් එක්සෝස් valve එකේ ඒකෙත් සිම්බල් එක මතක තියාගන්න මෙහෙම. මෙහෙම එකක් තියෙන්නේ. මේ එකක් මේ ඊට පස්සේ මෙතන මෙහෙම එකක් දාන්නත් පුළුවන් එක තැන්වල එක විදිහට තියෙනවා නැත්නම් මෙහෙම මේ ඉරි ටිකක් දාලා මෙහෙමත් දාන්න. ඒක මම හිතන්නේ හැම ලොකු ප්‍රශ්නයක් වෙයි කියලා. තව මෙහෙම එකක් දාලා මෙහෙම ඩොට් ටිකක් දාන්න. ඕකට තමයි ක්වික් එක්සෝස් valve කියලා කියන්නේ. එතකොට මේකෙත් අපි බලන්න ඕනේ ඩිරෙක්ෂන් එක. දැන් මේකෙත් ඩිරෙක්ෂන් එක පෙන්වන්නේ මෙහෙම. හරිද? එතකොට ඒකෙන් අදහස් කරන්නේ මේ පැත්තට යනකොට තමයි ෆාස්ට් වෙන්නේ. ඒක පොඩ්ඩක් තේරුම් ගන්න. මේ පැත්තට යනකොට තමයි ෆාස්ට් වෙන්නේ. දැන් අපි හදිසියෙන් මේක දැන් අපි මේ බෝලේ මෙහාට දාලා යනදොත් ඒකෙන් මේ බෝලේ මෙහාට දාමොත් මේ කෑල්ල අපි අදින්නේ මෙහාට. අර ඒ වගේ එක පොඩ්ඩක් අර අපි හිතලා මේව කරගන්න. එකම සිම්බල් එක. එතකොට මේ ඩොට් එක මෙහෙම. එතකොට මෙහෙම දැම්මොත් ඒ කියන්නේ මේ පැත්තෙන් යනකොට තමයි ඒක ෆාස්ට් වෙන්නේ කියලා. දැන් අපිට ඕනේ මේක රිටර්න් වෙද්දිනේ ෆාස්ට් වෙන්න ඕනේ. රිටර්න් මෝෂන් එකේ. ඒ කියන්නේ මොකද්ද? රිටර්න් වෙනවා කියන්නේ මේකනේ මෙහෙම ගිහිල්ලා මේක අර මෙහාට එනවා. එතකොට මෙහෙම මෙහෙම. ඊට පස්සේ මේක මෙහාට තල්ලු වෙනවා. ඒ කියන්නේ මේ තියෙන පොසිෂන් එකම තමයි. මේ ඇඳලා තියෙන එක තමයි. මේ දැන් මේ
නිල් පාටෙන් ඇඳලා තියෙන්නේ. එතකොට එහෙම වෙලා මෙහෙමනේ මෙහෙම මේකට තමයි රිටර්න් මෝෂන් එක කියන්නේ. එතකොට මෙහෙම උඩට යන්න ඕනේ. එතකොට අපි ඒක අඳින්න ඕනේ මේ විදිහට. එතකොට ඔව් එතකොට අපි අඳිනකොට return motion is faster than the normal operation. Faster than normal operation. හරි. එතකොට අපි අඳින්න ඕනේ ඒක එහෙම. මෙහෙම ගියා. මේක කොහොමද අඳින්නේ? රිටර්න් එකනේ. මෙහෙම ඇන්දොත් නම් මෙහෙම පොඩ්ඩක් ඉන්න. වැරදුනාද මට? මෙහෙම වෙන්න ඕනේ රිටර්න් එක. මේක මේ මේක මේ පොඩ්ඩක් කේස් එකක් තියෙනවා මට මේක ෂුවර් නෑ දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න. ඒ කියන්නේ දැන් අපිට දැන් මේකේ මෙහෙම එකක් තමයි අඳලා තියෙන්නේ. දැන් හැබැයි අපිට මට මතකයි කොහේ හරි තැනක තිබ්බා අර කන්වෙන්ෂනල් සිස්ටම් එක හැටියට අපි මොකද්ද හොරිසොන්ටලි හැම එකක්ම අඳින්න ඕනේ කියලා. එතකොට මෙහෙම අඳින එක හරියද නැද්ද කියලා මට ෂුවර් නැහැ. දැන් මේ නෝට් එකේ මේ අඳලා තියෙන එක නැත්තම් එහෙම දාන්නලා දැන් මේකෙත් මේ මෙයා මෙතන ඇඳලා තියෙන්නේ එහෙම දැන් අර මං ඇඳ එක තමයි මේ මෙතන ඇඳලා තියෙන්නේ මේක පොඩ්ඩක් ක්ලියර් නැහැ මෙහෙම දාලා මේ ඔව් හරි හා පේනවනේ මම ස්ක්‍රීන් එක. හරි. ඕකේ දැන් කියන්නේ මේ අපි දැන් සාමාන්‍යයෙන් ඇඩ්වාන්ස් එද්දී ඒක ඇඩ්වාන්ස් මේ එද්දී ඒක මේ අඩු ස්පීඩ් එක අඩු කරන්න එක වෙන. ඒ හින්දා අපි සාමාන්‍ය ඇඩ්වාන්ස් වෙන එක එක්සොස් එද්දී තමයි මේ ඒක මේ throttle value එකක් දාන්නේ. ඒ ඒක එතකොට එක්සොස් එද්දී throttle එනවා. එතකොට මේ ඇඩ්වාන්ස් එද්දී දාන්නේ සාමාන්‍යයෙන් මේ ඒක එහෙම කියනවා. එතකොට මේ වෙන්නේ නැහැ කියලා. මේ සාමාන්‍යයෙන් දාන්නේ අපි මේ එක්ස්ට්‍රෝෂන් ලයින් එකට තමයි සාමාන්‍ය මේකේ අපි ස්ලෝ කරගන්න ඕන නම් ඇඩ්වාන්ස් මූවමන්ට් එක මේ පැත්තට දාන්න. එතකොට වෙන්නේ දැන් මෙහෙම මෙතනින් අපි ඉන්නවා මේක දාලා පෙන්නන්න. මේ දාලා පුෂ් බටන් එක ගහුවාම මේ සිග්නල් එක ගිහිල්ලා දැක්කනේ ඒක මම ස්ටෙප් දාන්න. මුලින් ඔහොම ගිහිල්ලා මම පස්සේ මෙතෙන් එනවා. ඊට පස්සේ මෙතෙන් එනවා. මේක දැන් මේක මෙව ගන්න මේ ඇඩ්වාන්ස් එකදී එතකොට මොකද මේ පැත්තට යන්න. මෙතන යන්න පුළුවන් මේ පැත්තට කියන්නේ මෙතනින් ඉස්සරහට යන්න පුළුවන්. ඒතකොට මෙහෙම උඩට යනවා. ඊට පස්සේ ඇඩ්වාන්ස් වෙනවානේ. කියන්නේ කොහොමද? ඇඩ්වාන්ස් වෙන්නේ කොහොමද? ඇඩ්වාන්ස් හරි ඇඩ්වාන්ස් වෙන එකනේ මේ ස්ලෝ කියන්නේ. එතකොට මේකෙන් දැන් මෙහෙම එන්න යද්දී මේක යන්න මෙතනින් පාරවල් දෙකක් තියෙනවා. දැන් මේ පැත්තේ යන්න ගියාම මෙතන යන්න බෑ බ්ලොක් වෙලා තියෙන්නේ. ඒක මේ හින්දා මේ පැත්තේ යන්නේ. එතකොට ඒක ස්පීඩ් එක අඩු කරලා තියෙනවා. ඒ හින්දා මේක යන්නේ ස්ලෝ වෙලා. ඊට පස්සේ ඒ හින්දා මේ එක්සෝස් එකදී ස්ලෝ වුණාට මේක
ඇතුළට එන එක එළියට යන chance එන එකත් හිමිට වෙනවා. ඒක එතනින් වෙන්නේ. ඊට පස්සේ එතනින් ආවා. ඊළඟට දැන් මේක B position එකට ආවනේ. එතකොට මෙතන සිග්නල් එක එනවා. එතනින් ආපාර මෙතනින් ගිහිල්ලා දැන් ආපහු මේ පැත්තෙන් ඇවිල්ලා මෙහින් යද්දි දැන් යන්න මේ පාරවල් තියෙනවා. දැන් මේ රිට්‍රැක්ට් වෙද්දි පැත්තට මෙහෙන් මෙතන ආවම මෙතනින් යද්දි මෙහෙට මේ පාරවල් දෙකක් තියෙනවා. එතකොට දැන් නියුමැටික් කෑගක් යන්න ලේසි පාරම තමයි බලන්න. මේ පැත්තෙන් ගියොත් එයාට මේ ඇවිල්ලා ස්ලෝ වෙන හින්දා මේ පැත්තේ යන්න පුළුවන්. මේ පැත්තේ යන්න බාධාවක් නැහැ හින්දා මේ පැත්තෙන් ගිහිල්ලා නෝමල් විදියට ගිහිල්ලා මෙතන එනවා. මේකෙන් තමයි අර ඉස්සෙල්ලා සිල්නි කිව්වා වගේ අර ක්වික් එක්සෝස්ට් එකක් වෙන හින්දා මෙතනින් කරන්නේ නිකන් හරියට දාන්න ඒක නිකන් ඇද්දලා ගන්නවා වගේ සීන් එකක් තමයි වෙන්නේ. එතකොට මෙහෙ වේගෙන් අදින හින්දා මෙහෙනුත් වේගෙන් එනවා. එතකොට මේක නෝමල් එකට වඩා මේ වේගෙන් මේ රිට්‍රැක්ට් වෙනවා. මොකද මේ ගන්න ඒක තමයි ඉතින් ඒකේ වෙන්නේ. ඒක තමයි ඉතින් මට කියන්න දන්නේ. එන්නත් දන්නවා නම් කියන්න. මේ කාවින්ද මට ප්‍රශ්නයක් තියෙනවා මේකේ දැන් ඒ කියන්නේ හැමතිස්සෙම මේ ක්වික් එක්සෝස් හරි ෂටල් හරි අපි දැන් මේ ගාන හැටියට ෂටල් මොකද ෂටල් අයියෝ මට ට්‍රැක් මේ ත්‍රොටල් වැල්ව් එක මේ දාන්නේ ඇඩ්වාන්ස් වෙන්නනේ ස්ලෝ වෙන්නනේ. ඔව්. එතකොට ඒක දැන් ඔයා ඇඳපු සර්කිට් එකේ ඔයා පොඩ්ඩක් එන්ලාර්ජ් කරන්න මේ ත්‍රොටල් වැල්ව් එකට ඔයා ඇඳපු එකේ දැන් ත්‍රොටල් මේ එක ගන්නකෝ අනිත් එක අනිත් පැත්තේ හරි. මේ ඕ හරිද? පොඩ්ඩක් ගන්නකො අර මට ඩිරෙක්ෂන් එක මේ කියන්න. හරි දැන් ඔය ඇඳපු එකේ ඔයා ඩිරෙක්ෂන් එක ඇඳලා තියෙන throttle valve එකේ බෝල යටටනේ. එතකොට ඒකත් හරි. දැන් මම කියන්නත් ගියේ ඒක. ඒ කියන්නේ මේ දැන් මම අනිත් පැත්තට ඕක throttle එක දැම්මත් මං හිතන්නේ ඒත් හරි. ඒත් මං දන්නේ එහෙම කන්වෙන්ෂනල් විදිහක් තියෙනවද නැද්ද කියලා. මොකද මේ සමහර ගණන් වල මං අනිත් පැත්තට දාලාත් තියෙනවා. වැරදිද දන්නේ මෙහෙම රොටේට් කළාද? මෙහෙම. නෑ ඔව් රොටේට් කළා කියන්නේ 180 රොටේට් කළා මේ ලයින්ස් දෙක මාරු කරලා. ඒ කියන්නේ අර බෝලේ තියෙන ඔව් ඔය පැත්තට. එතකොට දැන් ඔය ඇරෝ එක තියෙන උඩටනේ ඔය ඕක ඔහොම නෙවෙයි ඕක අනිත් මේ අනිත් ලයින් එක ඇඩ්වාන්ස් අනිත් පැත්තේ සිලින්ඩර් එකේ අනිත් පැත්තේ. මේ පැත්තේ. ඒකේ අර කිව්වා මම මොකේ වීඩියෝ එක දැක්කා මේ සාමාන්‍ය ඇඩ්වාන්ස් එද්දී ඒක මේ ටොටල් කරන්නේ නැහැ. ඒක මේ එක්ස්හෝස්ට් වෙන එක තමයි ටොටල් වෙන්නේ. එතකොටම මේක ඇඩ්වාන්ස් වෙන එක ස්ලෝ වෙනවනේ අර මේ ඒක හරි. එක මේ ඔව්. ඒක ඒකයි මම මේ පැත්තට දැම්මේ. එහෙම එකක් මන් දැනන් හිටියේ නැහැ. එහෙම එකක් මම දැක්කා. මේ සාමාන්‍ය ඇඩ්වාන්ස් වෙන එක මේවා කරන්නේ නැහැ. එතකොට මේ මොනවද වෙන්න පුළුවන් කියලා සාමාන්‍යයෙන් throttle ගන්න ඒක exhaust වෙන එක තමයි කියලා. ඒක අනිත් පැත්තට දානනේ. ඔව්. එතකොට කියන්නේ මේක exhaust යන විදිහන්නේ මේකත් ඇඩ්වාන්ස් වෙන්නේ මේක ස්ලෝ එකෙන් exhaust වෙනවා කියන්නේ මෙහෙන් යන්නෙත් ඒ විදිහන්නේ. ඔව් ඒක හරි. නෑ මොකද කොහොමත් අර ලයින් එකෙත් යන ඇඩ්වාන්ස් ගත්තත් රිටර්න් ගත්තත් සිලින්ඩර් එකේ ලයින්ස් පැති දෙකෙන්ම යනවනේ අර ඩිරෙක්ෂනල් කන්ට්‍රෝල් වැල්ව් එකේ මේකට වෙනස් වෙන්නේ. එතකොට අර පැත්තෙන් උඩට යනකොටත් ස්ලෝ කරන්න පුළුවන් කියලා මං හිතුවේ. එහෙනම් එහෙම කියන්න තු ඉන්නන්නේ. ඔව් මේක මම අර දැක්ක වීඩියෝ එකක සාමාන්‍ය ඇඩ්වාන්ස් වෙන එක මෙයා මේ රිෆ්ලෙක්ට් වෙන එක අවුලක් නැහැ කියලාට ඇඩ්වාන්ස් වෙන එකේ මේවා එක මේ සප්ලයි එක මේ throttle ගන්න නැහැ කියලා තමයි කිව්වේ. එතකොට exhaust එක තමයි. exhaust එකත් මේක දැන් අනිත් පැත්ත වැරදුනේ. හින්දා මම ඉස්සෙල්ලා අනිත් පැත්තට අනිත් පැත්තට. ඔය පැත්ත හරියි. එක්සෝස්ට් එකත් මේ මම හිතුවේ දැන් ඔය පැත්තට දැම්මොත් හරි අර පැත්තට දැම්මොත් ඩිරෙක්ෂන් එක මාරු කරලා දාන්න පුළුවන් කියලා. එතකොට ඒකටත් අපි ඔය ඇඳපු විදිහටද මේ දාන්න හොඳ? ඒ කියන්නේ එක්සෝස්ට් එකත් throttle valve එක වගේම ඒතකොට දාන්නේ මේ පැත්ත තමයි පැත්ත මාරු කරලා. එක්සෝස්ට් වෙද්දී මේ පැත්ත. එක්සෝස්ට් වෙන එකේ මේ
මේක එක්සෝස් නෙවෙයි අරක සිලින්ඩර් එක මේ රිට්‍රෙක්ට් වෙද්දි සාමාන්‍ය මේ පැත්ත මේ එතකොට දාන්නේ අනිත් පැත්තට මේ කොහොමද සප්ලයි දෙන පැත්ත අපි සාමාන්‍යයෙන් මේ කොයි පැත්ත දැන් සිලින්ඩර් මේ ඇඩ්වාන්ස් එද්දි උනා සප්ලයි වෙන පැත්ත මේ කරන්නේ ඒ වගේම මේ පැත්ත මේ රිට්‍රැක්ට් වෙද්දිත් මේ සප්ලයි දෙන පැත්ත සාමාන්‍ය මේ throttle කරන්නේ මේ එක්සෝස්ට් වෙන පැත්ත තමයි සාමාන්‍ය throttle කරන්නේ. එහෙම කියලා තමයි මම හිතා ඉන්නේ හරියට මේක දන්නේ ඉන්නවා කියන්නේ ඉතින්. ඔයාට මං කිව්වේ තේරුණාද දැන් මං ඇහුවේ කියන්නේ දැන් ෂටල් වැල්ව් එකේ ඔය දකුණු පැත්තට දාන්න ඕනේ හොඳයි කියනවා වගේම එක්සෝස්ට් එකත් අපි මේ ගයිබේ රිටර්න් මෝෂන් එක ෆාස්ට් එතකොට අපිට රිටර්න් මෝෂන් වල එක මාරු කරලා බෝලේ ඇරෝ එක මාරු කරලා වම් පැත්තට හරි දකුණු පැත්තට හරි දාන්න පුළුවන්. මං අහන්නේ ඒකත් අපි සම්මත විදිහට වම් පැත්තේ අඳින එකද හොඳ කියලා. ඒක නම් මට අයිඩියා ගන්න මේ ක්වික් එක්සෝස්ට් එක ගන්න. අරක තමයි මම දන්නේ. මේක ලොකුයි. දන්නේ හරියට. මට ෂුවර් නැහැ. මට ඉතින් අර දෙපැත්තටම අඳින්න පුළුවන් කියලා මං හිතුවේ නෝ. අපි ඔව් ඒක සාමාන්‍ය අර මේ පැත්තට දාන එක හොඳයි කියලා තමයි මම දැක්කේ නා. එහෙම කරමු. එහෙම. හරිනේ. මම මේක අයින් කරන්නන්නේ. හරි ඔයා කරගෙන යන්න දැන් ඊටු ටික. හරි එහෙනම් මේක එහෙනම් මේ දෙක මේ පැත්ත මාරු කරලා දාන්න. කාවින්ද කිව්වා වගේ ඒක වැඩිය හොඳයි එහෙම දාන එක. මේකෙත් කොහොමද ඇඳලා තියෙන්නේ එහෙම තමයි. මේ පැත්තේ තමයි throttle එක ඇඳලා තියෙන්නේ. ඒක පොඩ්ඩක් මතක තියාගන්න එහෙනම්. හයි ඉතුරු ටික තේරෙනවනේ ඒ කැලි දෙක තමයි මේ ගානේ අර හිතන්න දෙයක් අම්මෝ වෙලාව යනවා මොනවද ඉක්මනට හරි මම මේකත් කියන්නම් අඳින්න නම් බැරි හැම එකම හරි මම මේක නිකන් කියන්නම් මේකේ බේසිකලි කියන්නේ මේ ඔන් ඕවර්රයිඩින් එකයි ඕෆ් ඕවර්රයිඩින් එකක් ගැන ඔන් ඕවර්රයිඩින් කියන්නේ අර මේ ඉලෙක්ට්‍රොනියුමැටික් වලත් තිබ්බ මේ ඒ කියන්නේ අර ස්ටාර්ට් බටන් එකකුයි ස්ටොප් බටන් එකකුයි තියෙනවා. එතකොට අපි ඔන් ඕවර්රයිඩ් කියන්නේ මොකක් ලැබුවත් ඒ කියන්නේ ඔන් එක ලැබුවත් ඔන්නුයි ඕෆුයි දෙකම ලැබුවත් ඔන් වෙනවා. අන්න ඊට පස්සේ ඕෆ් ඕවර්රයිඩින් කියන්නේ ඔන්නුයි ඕෆුයි දෙකම ලැබුවත් ඕෆ් වෙලා තියෙනවා. ඒක තමයි ඒකේ මේ මීනින් එක. මෙතකොට මේකේ මේ මෙහෙම ස්ටාර්ට් බටන් එකක් තියෙනවා මේක ස්ටොප් බටන් එකක් තියෙනවා. මේවා මේ මට එහෙම අර හිතලා අඳින්න එහෙම තේරෙන්නේ නැහැ. මේක මේ නෝට් එකේ තියෙන එක මම මේ මොකද්ද වෙන්නේ කියලා තේරුම් ගත්ත විතරයි. මේ එච්චර තමයි මට තේරෙන්නේ. එතකොට ඔන් ඕවර්රයිඩින් එකේ මේක වෙලා තියෙන්නේ දැන් අපි මෙහෙම ස්ටාර්ට් කරා. ස්ටාර්ට් කරන් පස්සේ මෙහෙම උඩට ගිහලා මෙහෙම ගිහලා මේ ඕ ගේට් එක මේ මොකද්ද මේ ෂටල් වැල්ව් එකක්. ඕ ගේට් එකක් කියලා කියන්නේ ෂටල් වැල්ව් එක තමයි. ඒ කියන්නේ මේ පැත්තේ හරි මේ පැත්තේ හරි ඉන්පුට් එකක් තිබ්බොත් මේ පැත්තෙන් අවුට්පුට් එකක් යනවා. ඊට පස්සේ මෙහෙම ගියා මේ පැත්තේ ඉන්පුට් එකක් තියෙනවා. ඊට පස්සේ මෙහෙම ඉන්පුට් එක ඇවිල්ලා මෙහෙම ගිහලා මෙතනට ඉන්පුට් වෙනවා. මෙතනට ඉන්පුට් වුණා කියන්නේ මේක මෙහාට මූව් වෙනවා. මේකෙන් මෙහෙම උඩට යනවා. මේකෙන් මෙහෙම උඩට යනවා. මේක ඇඩ්වාන්ස් වෙනවා. ඇඩ්වාන්ස් වුණාන් පස්සේ දැන් අපි ස්ටොප් ඇඩ්වාන්ස් වුණාන් පස්සේ කරන් දාලා තියෙන එක ඔටෝමැටික්ලි මොකක්ද වෙන්නේ රිටර්න් වෙන ගත්ත ගම මෙහෙම මේක තියෙනවා A1 A2 මෙහෙම රිටර්න් වෙන්න ගත්ත ගමන් මොකද්ද වෙන්නේ මේ පැත්තෙන් අර මේ පැත්තෙන් මේකක් එනවා මේ නියමටික් මේ කම්ප්‍රෙසර් ඒ පැත්තෙන් එනවා එතකොට මේ සර්කිට් එක ඇක්ටිවේට් වෙනවා මේ පැත්තෙන් එන්න ගත්ත ගම
ඊට පස්සේ දැන් අපි ස්ටාර්ට් බටන් එක ඔබලා අතාරිනවානේ. එතකොට මේ පැත්තෙන් එන්න ගන්න. ඔව්. මේ පැත්තෙන් එන්න අරගෙන මෙහෙම ගිහිල්ලා මේක මේ මෙතන ටර්මිනේට් වෙනවා. හැබැයි මේ ලයින් එක මෙහෙම කනෙක්ට් වෙලා තියෙනවා. ඒකෙන් මොකද්ද කියන්නේ මේ පාත් එක හරහා ගිහින් මෙහෙම එනවා. දැන් මොකද මේ මොකද්ද මේ පුෂ් බටන් වැල්ව නිසා. එතකොට මෙහෙම අපිට මේ ෂටර් වැල්ව එකට මේ පැත්තෙමුත් ඉන්පුට් එකක් එනවා. දැන් මොකද වෙන්නේ ෂටර් වැල්ව එක දැන් අපි දානවා තියරි එක දෙකෙන් එකක් ආවොත් මේක ඇක්ටිවේට් වෙනවා. අර රිටර්න් එක පටන් ගන්නවා. ඒක රිටර්න් වෙන්නේ නැහැ. එතකොට එහෙම සයිකල් එක ගත්තාම මේක හැමතිස්සම හරියම නෙවෙයි ඔන් එක ඔබලා තියෙනකොට ඔබලා අපි අතහැරියම මේ ඇඩ්වාන්ස් වෙලා තියෙනවා. එතකොට අපි දැන් මේක එකපාරයි එබුවා. දැන් අපිට මේක රිටර්න් කරන්න ඕන නම් මොකද්ද කරන්න මේ පැත්ත එක කඩන්න එපා. ඒක කඩන්නේ අපි මේ ස්ටොප් එක දාන. ස්ටොප් කරන් පස්සේ මේක මෙහාට එනවා. මේක මෙහාට වුණාන් පස්සේ මේක හැල් දෙක දාලා මෙතන කනෙක්ෂන් එක නැති වෙනවා. කනෙක්ෂන් එක නැති වුණාන් පස්සේ හරි. එතකොට මේ ලයින් එක නැහැ. එතකොට ඒක අනිත් පැත්තට රිටර්න්. දැන් මේක ඔන් ඕවර්රයිඩින්. ඕවර්රයිඩින් කියන්නේ අපි දෙකම එවුවොත් ඒත් ඔන් වෙලා තියෙනවා. එතකොට දැන් අපි දැන් දන්නවනේ මොකද්ද සිනේරියෝ එක මේ ස්ටාර්ට් එවුවම අපි මේක සිලින්ඩර් එක ඇඩ්වාන්ස් වෙලා තියෙනවා. දැන් අපි කතා කරන්නේ දෙකම ඔබන එක ගැන. එකක් ඔබලා අතරින් එකක් ගැන නේ දෙකම එබුවොත්. එතකොට ස්ටාර්ට් එක ඔබලා තියෙනකොට මේක ඇක්ටිවේට් වෙලා මෙහෙම ගිහලා මේක මෙහෙම වෙලා තියෙනවා. දැන් අපි ස්ටොප් එකත් එබුවොත් මොකද වෙන්නේ? මෙතන සර්කිට් එක ඩිස්කනෙක්ට් වෙනවා. ඒක හරි. හැබැයි අපි ඔන්න එක ඔබාගෙන ඉන්නේ. ඔන්න එක ඔබාගෙන ඉන්න නිසා මේ ඉන්පුට් එක නැතුණාට මේක තියෙනවා. එතකොට එකක් හරි තියෙනවා නම් ඉතින් මේක මේ මොකද්ද මේ ඇඩ්වාන්ස් වෙනවා. ඒක තමයි ඉතින් එතන වෙන්නේ. ඒක මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා කියන්න. ඕෆ් එකෙත් ඒ වගේ තමයි. මේ ඒකත් අර ඒව මතක තියාගත්තොත් හොඳයි හැබැයි. අඳින්න ඒ සමහරට මේ මම හරියටම කියන්න දන්නේ මොකක් ඒද කියලා. ඔව් ඒකත් මේ අර වගේම තමයි ඉතින්. ඒවා ආයි එක්ස්ප්ලেইন කරනවා නම් කියන්න මම ගානකට යන්නම් නේද? මොකක් හරි ගානක් මේකේ හොඳ ගානක්. හරි මේ හරි මේ 6 වෙනි එක කරන්න. හරි මේ 6 වෙනි එක ගන්න. හරි මේක මොකද්ද කියන්නේ? push button is pressed double active cylinder එකක් වූ එක cylinder එකක් තියෙනවා. advance වෙනවා to clamp an item while the item is under clamping another double acting cylinder B. එතකොට cylinders දෙකක් තියෙනවා. B advances slowly. B එක slowly and stamps and return at the normal speed. Then the cylinder A return back and blah blah blah. එතකොට මේකට අපි ඉස්සෙල්ලම කරන්න ඕනේ අර කලින් කිව්වා වගේ මේ හැම තිස්සෙම අපි මේ සීක්වන්ස් එක ලියාගන්න. එතකොට සිලින්ඩර් එකක් ඇඩ්වාන්ස් වෙනවලු. ඊට පස්සේ while the item is clamped another acting the word is here B advances. ඒ කියන්නේ B එක ඇඩ්වාන්ස් වෙනවලු. ඊට පස්සේ මොකක්ද වෙන්නේ? slowly හරි ඒක අපි පස්සේ displacement එකෙන් time එකෙන් හදාගමු. ඊට පස්සේ and stamps and return at the normal speed. Then cylinder A stamps and return at the normal speed. ඒ කියන්නේ B එක return වෙනවා. එතකොට B minus A minus. මේක තමයි මේ එක. එතකොට මේකට මේ අපි මොකද්ද මේ අර දෙක ඇඳ ගන්න මේ එතකොට ඉස්සලම එන්නේ A normal speed එක යනවා. ඊට පස්සේ B යන්නේ slowly. slowly යනවා කියන්නේ ඒක තව මෙහෙම ස්ලෝප් එකක් වෙලා තමයි තියෙන්නේ. එතකොට ඒක දැන් ඒකක් ගැන මුකුත් කියන්නේ නැහැ. එතකොට අපි නිකන් එහෙම ස්ට්‍රේට් ලයින් එකක් තමයි දාන්නේ. ඒක තියෙන විදිහට තියෙනවා. මේක මේ ස්ලෝ.
ඒක slow stands and returns at the normal speed. එතකොට b එක return වෙනවා normal විදිහට. ඊට පස්සේ b minus වලට පස්සේ a minus. a minus කියන මොකුත් fast slow කියලා නැහැ. ඒකත් තියෙන normal විදිහට තමයි. එතකොට b minus වුණාන් පස්සේ දැන් අපි නිකන් මෙතනින් අඳින්න යන්න එපා. b minus වුණාන් පස්සේනේ a minus වෙන්නේ. මේක මේ a plus මේක a minus මේක b plus මෙතන b minus. ඒවා අඳින්න ඕනෙත් නෑ. හරි. එතකොට ඒ කියන්නේ මෙන්න මේ පොයින්ට් එකෙන් b minus වුණාන් පස්සේ තමයි a minus වෙන්නේ. මේ ඔක්කොම මේ normal speed එකේ යන්නේ. මේක තමයි slow. හරි. එතකොට මේක මේ ඇන්දොත් වෙලාවේ මම මේක අරගෙනම කියන්නම්. එතකොට සිලින්ඩර්ස් දෙකක් තියෙනවා. මේ මෙතන අපි ඩබල් ඇක්ටින් එක අඳිනවා. මෙතන අඳිනවා. මෙතන අඳින්න මෙයා ඇඳලා නැහැ. මේ වැඩි හොඳයි මෙහෙම අඳිනවා නම් මෙතන A1 හරි A note A1 මෙහෙම මේ A1 A2 එහෙම මේව එක දාන්න. ඊට පස්සේ මෙතනත් මෙහෙම එකක් දාන්න B1 B2 මේ කැල් දෙක දාන්න. ඊට පස්සේ මේකට අර හැම එකම මේ සිම්බල්ස් ටිකම තමයි යූස් වෙන්නේ. මේකෙත් මේ මොකද්ද මේ 4/2 මේ පයිලට් කන්ට්‍රෝල් වැල්ව් එක. මේ 4/2 එක. එතකොට එහෙම එකක් මෙතනක් දාන්න මෙතනක් දාන්න. දාලා ඇඩ්වාන්ස් කරනකොට දැන් අපි සිලින්ඩර් A එක ඇඩ්වාන්ස් කරනවා කියන්නේ මේකට මොකද්ද වෙන්නේ කියලා හිතන්න ඕනේ. සිලින්ඩර් B එක ඇඩ්වාන්ස් කරනවා කියන්නේ මේ පයිලට් කන්ට්‍රෝල් එක දාලා මේකට මොකද්ද වෙන්නේ කියලා හිතන්න. ඊට පස්සේ රිටර්න් වෙනවා කියන්නේ මේ පැත්ත A රිටර්න් වෙනවා B රිටර්න් වෙනවා කියන්නේ මේ පැත්ත ගැන හිතන්න. දැන් ඉස්සෙල්ලාම අපි බලමු A ඇඩ්වාන්ස් වෙනකොට මොකද්ද වෙන්නේ. ඒ කියන්නේ මෙන්න මේ ලයින් එකට මොකද්ද අපි දාන්න ඕන කියලා අපි හිතමු. එතකොට දැන් මේකේ මොකද කියන්නේ වෙන පුෂ් බටන් is press. ඒ කියන්නේ නිකන් පුෂ් බටන් එකක් විතරයි ලොකු දෙයක් නැහැ. එතකොට මේ අපි නිකන් පුෂ් බටන් එකක් දැම්මා. අර normal විදිහට තමයි මේ ඉතින් මතක තියාගන්න අඳින්නේ කොහොමද කියලා. හැම එකම ස්ටෑන්ඩඩ් විදි. මේක එවුවම මේ නියුමැටික් මේකට කියන්නේ එයා සර්විස් යුනිට් කියලා. මේ කම්ප්‍රෙස් කරන එක. එතකොට මේ ෆිල්ටර් වෙලා මෙතනින් කම්ප්‍රෙස් හැම එකටම යනවා. මම කලින් කිව්වා මේ අපිට මෙහෙම දාන්නත් පුළුවන්. මේ ඔක්කොම කනෙක්ට් කරන්නේ නැතුව මේ බැටරි හොඳයි කනෙක්ට් කරොත්. මේ පැටලෙනවා වගේ නම් දැන් ඉස්සලම මෙහෙම දාලා පස්සේ කනෙක්ට් කරනවා. පැන්සලෙන් මකලා හරි මොන හරි. ඊට පස්සේ මේ දැම්ම පුෂ් බටන් එක. ඊට පස්සේ මේක ඇඩ්වාන්ස් වුණා. ඇඩ්වාන්ස් වුණාන් පස්සේ අපි මොකක්ද වෙන්නේ මේක කරා. ඊට පස්සේ B+. B+ කියන්නේ මොකද්ද මේක? මේ ලයින් එක. එතකොට ඒ ලයින් එකට මොකද්ද වෙන්නේ? දැන් මේක මොකක්වත් රික්වයර්මන්ට්ස් තියෙනවද කියලා බලන්න. තේරෙනවා මේක මොකද්ද ස්ලෝලි යන්න ඕන. එතකොට දැන් ඒක ඔළුවේ තියාගන්න ස්ලෝලි යනවා. එතකොට දැන් කාවින්ද කිව්වා වගේ දැන් මේ ස්ලෝලි යනවා කියන්නේ මේක මෙහෙම ගිහිල්ලා අපි මේක ගැන පස්සේ හිතමු කියමුකෝ. ස්ලෝලි එක ගත්තොත් මෙහාට ගියන් පස්සේ මෙහෙම යනකොට මේක ස්ලෝ. එතකොට අපි අර කලින් කතා වුණා වගේ මේ අර throttle valve එක දාන්න මේ පැත්තේ ඩිරෙක්ෂන් එක කියන්නේ දැන් මෙහෙම මේ පැත්තෙන් යනවා කියන මෙහෙම ගිහින් මෙහෙම කියන්නේ මේ පැත්ත උඩට යනවා මේ පැත්ත මේ arrows වලින් තමයි අර මේ compressor එකේ ඩිරෙක්ෂන් එක මේ පෙන්නන්නේ. එතකොට මේක පල්ලෙහාටනේ. ඒ කියන්නේ මේ බෝලයක් ඇඳලා මෙහෙම පල්ලෙහාට මේ දාන්න arrow. එතකොට slow. මේ පැත්තේ අඳින්නේ නැතු. හරි. එතකොට ඒක හරි. හැබැයි දැන් B+ එක හරි B+ එක යන්නේ මොකක් වුණාට පස්සේද A+ එක වුණාට පස්සේ. එතකොට අපි දාන්නවා මෙතන මේ මොකද roll lever valve මේක. හැබැයි මේක දැන් මම කිව්වා roll lever අපි දානකොට මේ direction එක mark කරනකොට මොන පැත්තටද මේක activate වෙන්නේ කියලා. දැන් අපි A+ වෙනවා කියන්නේ මේකේ ඇඩ්වාන්ස් වුණාන් පස්සේ මේ පැත්තටනේ මේ පිස්ටන් එක මූව් වෙන්නේ. ඒ කියන්නේ දකුණු පැත්තට. දකුණු පැත්තට මූව් වුණාන් පස්සේ තමයි මේක ඉස්සරහට යන්නේ. ඒ කියන්නේ අපි මේ A+ එකේ මෙහෙම arrow එකක් දානවා. මේක මෙතන A2 වෙන්න ඕනේ. මම මේ A1 A2 දාපු නිසා මෙයා දාලා තියෙන A0
A1 ඒ කියන්නේ මෙතන A0 මෙතන A1 එහෙම හින්දා තමයි මෙතන A1 දාලා තියෙන්නේ. මෙතන මේ A1 A2 නම් මෙතන A2 කියලා දාන්න. මේ පැත්තට වෙන්න. ඒ පැත්තට උනාම පස්සේ මේක ඇක්ටිවේට් වෙනවා කියන්නේ මොකද මේක මෙහාට යනවා. මෙතන මෙහෙම ගිහලා මේක උඩින් ගිහලා කොහොම යනවා. ගියා. ඊට පස්සේ මොකක්ද වෙන්නේ? A+ කරා B+ කරා B-. B- කියන්නේ මොකද්ද? මේ කැල මේ B එක මේ B එකේ මොකද්ද මේ පයිලට් කන්ට්‍රෝලර් එක මේ B+ එක මේ පැත්ත රිටර්න් කරනම් මේ කැලේට මොකද්ද කරන්න කියලා බලන්න. මේ කැලේට මොකද්ද කරන්න කියලා බලන්න. එතකොට B- වෙන්නේ මොකකට පස්සේද? B- වෙන්නේ B+ වුණාට පස්සේනේ. ඒ කියන්නේ B2 වලට ආවට පස්සේ තමයි B- වෙන්නේ. ඒ කියන්නේ අපි ලිමිට් මේවට කියන්නේ ලිමිට් මේ මොකද ලිමිට් ක්ලාස් කියලා. නෑ මේක නෙවෙයි. මේ අර මෙහෙම අපි පොසිෂන් එක දාලා මේ කරන ඒවට. එතකොට B- එක වෙන B+ වුණාට පස්සේ. එතකොට අපිට මෙතන රෝල එකක් දාන්නත් පුළුවන්. රෝල ලීව් එකක් දාන්නත් පුළුවන්. හැබැයි රෝල ලීව් එකක් දැම්මොත් මේ රෝල ලීව් එකක් දැම්මොත් අපි ඩිරෙක්ෂන් එක මාක් කරනවා. B2 කියලා දාලා මේ පැත්ත කියලා දානවා. මේ පැත්ත කියන්නේ මේක මෙහාට එනවා කියන්නේ මෙහාට ආවට පස්සේ තමයි අනිත් පැත්තට යන්නේ. එතකොට මේ නිකන් අපි මේ රෝල ටයිප් එකක් දැම්මොත් දැන් මේ දාලා තියෙන රෝල ටයිප් එකක්. ඒකෙන් දැම්මොත් ඩිරෙක්ෂන් එක අදාළ වෙන්නේ නැහැ. ඒකෙන් කියන්නේ මොන පැත්තට දැන් එක මෙහෙම ආවත් මේ ඉනිෂියලි දැන් මෙතන B1 ඉනිෂියල් පොසිෂන් එකනේ. එතකොට ඒකට ඩිරෙක්ෂන් එකක් නැහැනේ. අන්න ඒ වගේ සිටුේෂන්ස් වල අපි බලන්න ඕනේ රෝල ටයිප්ද රෝල ලීවද කියලා. ඒක පොඩ්ඩක් මේ වැදගත් වෙනවා. එතකොට ඒ වගේ ඒවාට අපි හොයලා බලන්න ඕනේ මේ මොන එකද දාන්න කියලා. එතකොට දැන් මේ වගේ තියෙනකොට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එතකොට කෙලින්ම මේ රෝල මේකක් දැම්මත් සෝරි නිකන් ලීව මේ රෝල ටයිප් එකක් දැම්මත් ප්‍රශ්නයක් නැහැ. එතකොට මේ රෝල ටයිප් එකක් ලීව් එකක් නෙමෙයි. එතකොට කොහොමද පොසිෂන් එක? එතකොට මේ ඇඩ්වාන්ස් පොසිෂන් එක තමයි ඩිටෙක්ට් කරන්නේ. එතකොට මේ පොසිෂන් එකට ආවම මොන පැත්තකින් හරි පොසිෂන් එකට ආවම මේක මේ ඇක්ටිවේට් වෙනවා. ඇක්ටිවේට් වෙලා මෙහාට යනවා. මේක මෙහාට යනවා කියන්නේ දැන් කලින් මේ කැල මෙහාට මූව් වෙලා තියෙනවා. ඊට පස්සේ ආයි මේ පැත්තට දැම්මම මේ කැල මෙහාට මූව් වෙලා මේ තියෙන පොසිෂන් එකෙන් තමයි එන්නේ. ඊට පස්සේ මේ මෙහෙම වෙලා මෙහෙම ගිහිල්ලා දැන් මෙහෙම යනකොට මේක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද මේක තියෙන පල්ලෙහාටනේ. එතකොට මේ ස්ලෝ වෙන්නේ නැහැ. මේ පල්ලෙහා ඩිරෙක්ෂන් එක තමයි ස්ලෝ වෙන්නේ. එතකොට මේ නෝමල් ස්පීඩ් එකෙන් එහෙම යනවා. මෙහෙම ගිහලා ටර්මිනේට් වෙනවා. එච්චර තමයි. ඉතින් ඒක මේ ඊට පස්සේ මේ ඔක්කොම ටික මේ කනෙක්ට් කරලා මේ මොකද්ද මේ එකකට දාන්න. මේ එයා සර්විස් එකකට දාන්න. ඒක තමයි ඒකේ කියන්නේ. හා කඩයි. මේ ඒකේ මොන හරි තේරෙන්න දෙයක් තියනවද? ෆාස්ට් වැඩිද? ඉන්න කට්ටිය තේරුණාද? නිදිද දන්නේ නිදිද උත්සර කාවින්ද ඉන්නවද? ඉන්න ඔයා කරගෙන අවුලක් නැහැ ඒකට. ඔයත් එක්ස්ප්ලেইন කරනවද මොන හරි ඉතින් මේකේ වැඩිපුර දෙයක් තියෙනවද කියුම් නැති හරි මොන හරි නෑ ඒකේ නම් ඔක්කොම කිව්වන්නේ අය මොකුත් නෑනේ. හරි ටික කරන් යන්න. මම එක මේ පොඩ්ඩක් වෙලා අරගෙන කරා පළවෙනි දා නිසා මේකේ ගොඩක් තියෙනවා මේ ඔක්කොම කරන්නම් බැරි ඔයාලත් කරන කැරි තියෙනවා මේකේ මම එකක් කරන්නම් අන්න මේ ගාන මේ කලින් පේපර් එකේ අහලා තිබ්බා කිව්වා මේ මම ඒක කරන්නම් මේ මේක කියන්නේ මේක කියන්නේ there are two pneumatic lines with pressure 4 bar 5 bar 6 bar however it is not known that which line has pressure design a pneumatic circuit හරි හරි ඒ කියන්නේ මේ මට තේරෙන දේ නම් මේකේ මේ මොකක් හරි pneumatic line නියමටික් ලයින් කියලා කියන්නේ ඉතින් අර මෙහෙම මේ කම්ප්‍රස් ලයින් එකක්
කට මේ ලයින්ස් වලට තමයි. එතකොට මෙහෙම නියුමැටික් මේ එයා එක දෙනකොට එකක් 4 බාලු 4 බා එකකුත් තියෙනවා. එහෙම ඒවා තුනක් තියෙනවා. මේ 4 5 4 5 6. එතකොට දැන් අපිට අවුට්පුට් එක 4 වෙන්න ඕනේ. එතකොට තුනකුත් තියෙනවා අවුට්පුට් එක 4 වෙන. එතකොට මොකද්ද කරන්නේ? දැන් අපි තියරි එකෙන් දන්නවා O gate කියන්නේ ෂටල් වෑල්ව් එකක්. AND gate කියන්නේ අර මොකද ඩබල් ප්‍රෙෂර් වෑල්ව් නේද කියන්නේ ඒකට. මේ ඔව් එහෙම එකක්. එහෙම එකක් යූස් කරාම ඒ ලොජික් ෆන්ක්ෂන් එක දෙනවා. එතකොට ඒකෙන් ඉන්පුට්ස් දෙකක් තියෙනවා. දෙකට මේකෙන් අවුට්පුට් වෙන්නේ O එකේ මැක්සිමම් එක AND එකේ අවුට්පුට් වෙන්නේ මිනිමම්. එතකොට ඒක දන්නවා නම් ඉතින් ඒක අර නිකන් හිතට දාලා තමයි තියෙන්නේ. දැන් අපි එක්සැම්පල් එකක් විදිහට දැන් මේක කියලා තිබ්බනේ it is not known which line has pressure කියලා. ඒ කියන්නේ මේක අපිට 5 කියලා ගන්නත් පුළුවන්. 4 5 6 හරි කැමති විදිහට ගන්න පුළුවන්. දැන් මෙයා අරන් තියෙන මේක 4 මේක 5 මේක 6. එතකොට අවුට්පුට් එක වෙන්න ඕනේ 4. අවුට්පුට් එක 4 කියන්නේ දැන් 4 5 6 වලින් 4 කියන්නේ මිනිමම් එකනේ. ඒ කියන්නේ ඉතින් අනිවාර්යෙන්ම මේ AND gate යූස් කරලා තමයි තියෙන්නේ කියලා තේරෙනවා. එතකොට අපි මෙහෙම AND gate එකක් දානවා. මොකද මෙතන මොකක් හරි අපි එකක් 4 එනවා අනිත් එක මොකක් හරි ප්‍රෙෂර් එකක් කියලා. එතකොට ඒ දෙකෙන් අඩුම වෙන්න ඕනේ 4. අඩුම වුණොත් තමයි 4 අවුට්පුට් එක විදිහට එන්නේ. එතන මේ පැත්තේ 4 ගන්නත් පුළුවන් අපිට මේ පැත්තේ 4 වෙන විදිහට හදන්න පුළුවන්. කැමති පැත්තක් මොකක් හරි දෙකකින් හදන්න තමයි තියෙන්නේ. එතකොට මෙයා මේ පැත්තේ තමයි හදලා තියෙන්නේ. එතකොට මෙහෙම අපි දැන් 4 එක දාලා පුෂ් බටන් දාලා තියෙන හැම එකටම එතකොට ඒක ඇක්ටිවේට් කරාම මේක ඇක්ටිවේට් කරාම මේ 4 බාර් ප්‍රෙෂර් එක එනවා. මේක ඇක්ටිවේට් කරාම මෙතන 5 බාර් එක එනවා. එතකොට AND gate එකක් නිසා මේක මිනිමම් එක තමයි එන්නේ. කියන්නේ 4. 4 එකක් දැන් ආවා. එතකොට මේකට ඊට පස්සේ වැඩි එක දාලා තියෙනවා. එතකොට මේක එන්නේ 6. එතකොට 4 and 6 තියෙනවා. අවුට්පුට් වෙන්නේ 4. එච්චර තමයි. ඒකේ මේකේ ලොකු දෙයක් නැහැ. ඒ වගේ තමයි මේකත්. දැන් මේක 6 බාර්. 6 බාර් කියන්නේ 4 5 6 වලින් වැඩිම එකනේ. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම මෙතන O gate තමයි තියෙන්නේ. එතකොට ඒ විදිහටම මේක 6 මේක 4 මේක 5 මේක මේ පුෂ් බටන් දාන්න ඕන කියලා නෑ නේ ගාන මේ නිකන් නියුමැටික් ලයින්ස් කියන තියෙන. එතකොට මේක ඕනෙම නැතුව ඇති. මම එහෙම කියන්න මට තේරෙන්නේ නැහැ. මෙහෙම ABC දැම්මත් ඇති වෙයි. කොහොම හරි මොකක් හරි විදිහකින් මෙහෙම නියුමැටික් ලයින් එකෙන් මෙතන මේ 4 එකක් දෙන්න. එතකොට මේක O gate යන O gate කිව්වම අවුට්පුට් වෙන මැක්සිමම් එක 4 5 තියෙනවා මැක්සිමම් එක 5. අපිට මෙතන මේ O gate එකක් දාන්න ඕනේ නැහැ. මෙතන AND gate එකක් දාන්න පුළුවන් නේ. මොකද මේ AND gate එකක් දැම්මොත් මිනිමම් එක ඒත් අපි මෙතනට 6 දුන්නොත් මේක 4 වුණත් මේ අවුට්පුට් එක වෙන්නේ 6 නේ. ඉතින් මැක්සිමම් එකනේ මේ දෙකේ මැක්සිමම් එකනේ අවුට්පුට් වෙන්නේ. මේක මොකක් වුණත් මේකෙන් එළියට එන එක මේකට වඩා අඩුයි නම් මේ C එකට වඩා අඩුයි නම් ප්‍රශ්නයක් නැහැ. ඒක මේ තේරෙනවනේ. මේක මේ ගාන හැටියට බලන්න ගාන කියලා තිබ්බොත් using only or gates හරි එහෙම මොන හරි කියලා තිබ්බොත් ඒකේ විදිහට මේ මෙතන and හරි o හරි use කර. මේකත් ඉතින් ඒ වගේම තමයි. මේක දැන් අර මැද්ද වැල්ලලා එතකොට මේක දෙකක් and උත් use කරලා මේ ඕත් use කරලා. එතකොට ඒකත් අර හිතලා ගන්න ඕනේ. මේ කොහොමද ගන්න කියලා. මේක නම් පොඩ්ඩක් හිතන්න ඕනේ. ඒක පොඩ්ඩක් හිතන්න ඕනේ. මේක මේ ඒ කියන්නේ මොකද්ද 4 නේ. මේක 4 මේක 5 මේක 5 මේක 6 මේ එහෙම. එතකොට අවුට්පුට් එක වෙන්න ඕනේ 5. එතකොට මෙතනට අපි මෙතන දැන් O එකක් දැම්මොත් අපි අනිවාර්යෙන්ම මේ දෙකෙන් වැඩිම මොකක් හරි 5 ගන්න ඕනේ. දැන් මෙයා අරන් තියෙන්නේ 5 එක මෙතන. මෙතන 5 එකක් දෙන්නේ නැහැනේ. මෙතන දෙන්නේ මිනිමම් එක 4. එතකොට හරිනේ. එතකොට අපි මේ පැත්තට හිතුවා. එතකොට මෙතන 5. මෙතන 5 වෙන්න නම් O gate එකක් දැම්මොත් මේ දෙකෙන් වැඩිපුර එක 5 වෙන්නේ. මෙතන AND එකක්. මෙතන මිනිමම් එක 4. මෙතන මිනිමම් එක 5. මේ දෙක වැඩිපුර එක 5. අන්න එහෙම හිතන්න ඕනේ. ඒක හිතලා ගත්තා. ඔව්. මේක
ඒකට කියන්නේ AND ගේට් එකට කියන්නේ ඩබල් ප්‍රෙෂර් වැල්ව් කියලා. ඔව් ඒක තමයි මේ කරලා තියෙන්නේ එතන. ඊට පස්සේ මම තව එක ගානක් කරලා නවත්තන්නද මේ මේකෙන් මොකක් හරි හොඳ ගානක් තියෙනවා නම් කරන්න ඕන මට කියන්න නැත්නම් මම ඒක සේව් කරලා ගන්න. මේක මොකක් හරි ඕන එකක් තියෙනවද? කාවින්ද ඉතින් hello hello ඉන්නවද? ඉන්නවා ගානක් තියෙන්නේ. හොඳ එකක් තියෙනවද නැත්නම් මම නිකන් එකක් කරගෙන යන්න. මේ එහෙම වෙන්නේ නෑ අනිත් මට එක්ස්ප්ලেইন කරනවා හිතුවට වැඩි මේ එකක් තව කරන්න. ඔයාලත් කරන්න කැලි තියෙනවනේ. මෙන්න මේ ටයිම් ඩිලේ එකක් තියෙනවා. එහෙනම් මම මේක කරන්නකෝ. මේක කරනවද? හරි. එහෙනම් මේක. හරි මේක ගන්න මේ ගන්න. හරි මේක කියන්නේ a double acting cylinder is advanced when a push button is pressed by pressing the same push button. මේක පොඩ්ඩක් tricky ගන්න. by pressing the same push button. By pressing the same push button, double acting cylinder can be returned back to pressing of push button causes the cylinder advance return back in successive presses. ඒ කියන්නේ press කරාම advance වෙනවා ඊට පස්සේ press කරාම මේ එකම push button එක return වෙනවලු. ඊට පස්සේ draw the circuit. මේකත් මේ අර පොඩ්ඩක් හිතලා බලලා අඳින්න ඕනේ. එක පාටම මේ මටත් එහෙම හිතෙන්නේ නැහැ මේ එච්චර මේ හිතෙන්නේ නැහැ. ඒ වගේ එකක් දුන්නොත් අර පොඩ්ඩක් හිතන්න පොඩ්ඩක් එක එක විදිහට ඇඳලා ඕ ගේට් දාලා එහෙම අන් ගේට් දාලා බලන්න ඕනේ මේ ඔය කියන එක එනවද කියලා. දැන් මේ මෙයා කරලා තියෙන විදිහට මේ මැද තමයි පුෂ් බටන් එක දාලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් අපිට හිතන්න පුළුවන් දැන් මේක මේ ඇඩ්වාන්ස් මූවමන්ට් එකයි රිටර්න් මූවමන්ට් එකයි දෙකටම එකම පුෂ් බටන් එක යූස් කරනවා නම් අපි දන්නවා දැන් මේ පැත්ත ගත්තොත් ඇඩ්වාන්ස් එක මේ පැත්ත ගත්තොත් රිටර්න් එකනේ. ඒ කියන්නේ මේ පැත්තටයි දෙකටම කොහෙන් හරි ගිහිලා සම්බන්ධ වෙලා එකම මේ පුෂ් බටන් එක තියෙනවා. මේ අපිට එහෙම හිතන්න පුළුවන්. එකම පුෂ් බටන් එක තියෙනවා. මොකද ඒක මේ පැත්තට සම්බන්ධ වෙලා තියෙනවා මේ පැත්තට සම්බන්ධ වෙලා තියෙනවා. ඒක නිසා මෙහෙම දාලා මෙහෙම එකක් ගන්න පුළුවන්. එතකොට මේක දැන් අර විදිහට 4x2 එක ඇඳා මේක එවුවම මෙයා දාලා තියෙන ඇන්ඩ් එකක් ඇන්ඩ් එකක් අරගෙන ඇන්ඩ් එකක් ගත්තොත් අපිට මේ දෙපැත්තම ඉන්පුට් එක තියෙනවා. දැන් මෙතනටත් ඇන්ඩ් එකක් දැම්මම දෙපැත්තම ඉන්පුට් එක තියෙනවා. දැන් මේකේ දෙපැත්තම ඉන්පුට් එක තිබ්බොත් විතරයි මේ සිලින්ඩර් එක ඇඩ්වාන්ස් වෙන්නේ. එතකොට අපි මෙතනට දාන්න ඕනේ කන්ඩිෂන් එකක් මේ ඉනිෂියල් පොසිෂන් එකේ හරි මොකක් හරි මේ ඔල්රෙඩි තියෙන කන්ඩිෂන් එක මෙතනට දාන්න. මොකද අපි මේක ඇඩ්වාන්ස් කරලා නැහැ නේ. එතකොට අපිට A1 සම්බන්ධ කරගන්න බෑ. A නෝට් විතරයි තියෙන්නේ. A නෝට් වල මේ ඒක නිසා ලිමිට් මේ වැල්ව් එක දාලා. ඒ කියන්නේ මේක මේ ඇක්ටිවේට් වෙනවා කියන එකනේ.
එතකොට මේක මෙහාට එනවා මෙහෙම ගිහිල්ලා මේ පැත්තට සිග්නල් එක එනවා. ඒක ඇවිල්ලා මදි අපි පුෂ් බටන් එකත් ඔබන්න ඕනේ මේ පැත්ත ඉන්පුට් එක ගන්න. දෙපැත්තම ආවම දැන් අපි මේක දාලා තියෙන්නේ මේකත් අපි ප්‍රෙස් කරාම මෙහෙම ගිහලා ඕන එක ඇඩ්වාන්ස් වෙනවා. ඇඩ්වාන්ස් වෙලා දැන් අපි ඇඩ්වාන්ස් පොසිෂන් එකේ තියෙනවා. දැන් මොකද්ද කරන්න ඕනේ? ඇඩ්වාන්ස් වුණාන් පස්සේ A1 මේක ඩිස්කනෙක්ට් වෙනවා. මේක නෑ. මේක නෑ කියන්නේ මේ පාත් එක දැන් අයින් වෙලා තියෙනවා. හැබැයි A1 වුණාන් පස්සේ අපි දැන් ගන්න රිටර්න් වෙන්නත් ඕනේ කියලා. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම මෙතනට A1 එකක් දාන්න ඕනේ. මෙතනට A1 එකක් දැම්ම කියන්නේ මේක ඇක්ටිවේට් වෙලා මෙහෙම එනවා. ඊපස්සේ මේ එකම පුෂ් බටන් එකනේ ආයි රිටර්න් එන්නේ. මේක එතකොට මේ ඉන්පුට් එක තියෙනවා මේක ප්‍රෙස් කරාන් පස්සේ මේකක් තියෙනවා. මේ දෙකම තියෙනවා කියන්නේ මේකක් තියෙනවා. මේක තියෙනවා කියන්නේ මේ පැත්ත කියන්නේ රිටර්න් මෝෂන් එක. මේක ඇක්ටිවේට් වුණා කියන්නේ මෙහෙම ගිහින් මේක ආයි රිටර්න්. එතකොට ඔව් ඒක තමයි ඒ සර්කිට් එකේ වෙන්නේ. මේ ඒකට AND ගේට් දෙකක් යූස් කරලා තිනවා මේ පුෂ් බටන් එකට කනෙක්ට් කරලා. ඊපස්සේ මේවා අර හිතන්න ලිමිට් මොන ලිමිට් මේ වැල්ව් එකට දාන්නේ. දැන් සිලින්ඩර්ස් එකකට වැඩි තිබ්බොත් මේ ටිකක් අමාරු වෙනවා. ඒක මේ හිතලා බලලා ගන්න ඕනේ. ඔව්. ඔව් තව ගණන් තියෙනවා මේ ඒවත් එකම විදිහට කියන්නේ එක ගානක් දැන් අර මේක ගොඩක් කතා කරලා හැදුවනේ ස්ලෝ ෆාස්ට් දෙකම දාලා ඒ විදිහටම තමයි මේ අනිත් ඒවත් අර එකම ස්ටෙප්ස් අර මේ සීක්වන්ස් එක ලියා ගන්න ඩිස්ප්ලේස්මන්ට් ටයිම් ග්‍රාෆ්ස් අඳින්න මේ ඊට පස්සේ අර බේසික් ස්ට්‍රක්චර් එක අඳින්න මේක ඇඳලා පයිලට් කන්ට්‍රෝල් ඩයල් එක දාලා මේ නිවමටික් දාලා මේ පැත්ත ඇඩ්වාන්ස් මේ පැත්ත රිටර්න් අන්න ඒ ටික ඔළුවේ තියනවා නම් මේ අර හිතලා ගලපලා මේ ඇඳ ගන්න තියෙන්නේ. ඊට පස්සේ මත් පොඩ්ඩක් අර නෝට් කරගන්න මේ රෝලර් ලීවර් වැල්ස්ද රෝලර් වැල්ස්ද දාන්න කියලා. දැන් අර මේ වගේ ටයිම් ඩිලේ මේ වගේ මෙහෙම බ්ලැන්ක් එකක් තියෙනවා කියන්නේ ටයිම් ඩිලේ එකක්. ඒවට මේ මොකද්ද throttle valves දාන්නේ. throttle valve කියන්නේ මේ ස්ලෝ වෙන එකක් විතරයි. මෙහෙම ඉඩක් තියනවා කියන්නේ ටයිම් ඩිලේ. එතකොට ඒවට දාන්නේ කෙලින්ම මේ මූව්මන්ට් එක ඇඩ්වාන්ස් රිටර්න් මූව්මන්ට් එක පෝස් කරලා තියෙන එකට තමයි ටයිම් ඩිලේ කියන්නේ. එතකොට අර මුළු සෙටප් එකම අඳින්න ඕනේ. ඒව ඉතින් කටපාඩම් ඒව තමයි අර මතක තියාගන්න මෙහෙම අඳින්නේ මේ පැත්තට මේ පැත්තට අපි මාක් කරන්නේ මේ පැත්තට මේ අපිට පෝස් කරන එක මේ පැත්තට දැම්ම කියන්නේ මේ දැන් මේක මෙහෙම කියන්නේ රිටර්න් වෙනවා කියන එක මෙහෙම කියන්නේ ඇඩ්වාන්ස් වෙන. ඒ කියන්නේ රිටර්න් වෙන්න කලින් ටයිම් ඩිලේ එකක් තියෙනවා. ඒ කියන්නේ රිටර්න් වෙන්න කලින් අපි මේ පෝස් කරලා තියෙනවා. දැන් A+ එක ඇඩ්වාන්ස් වුණා රිටර්න් වෙන්න කලින් මේ ටික මේ ටයිම් ඩිලේ එකක දාලා තියෙනවා. එතකොට මේ පොසිෂන් එක තමයි මෙතනට තමයි එන්නේ. දැන් අර මෙතන ලිමිට් වැල් එකක් තියෙනවා. මේක ලිමිට් වැල් එක ඇක්ටිවේට් වුණාට මෙතනින් උඩට යන්නේ නැහැ මේක පාස් කරලා තමයි යන්නේ. එතකොට මෙතන මේ ඩිලේ එකක් එනවා. මේ ඒක තමයි ටයිම් ඩිලේ වල වෙන්නේ. අනිත් ඒවාත් ඉතින් ඒ වගේම තමයි දැන් මේ එක එක ඒවා තියෙනවා එක එක ලීවර්ස් පින් ලීවර්ස් උයි අනම්මනම්වි ඒවා අර සිම්බල්ස් වල මතක තියාගන්න දේවල්. ඔව් ඒ ටික තමයි මට කියන්න තියෙන්නේ. වෙන මොන හරි තියනවද ඇඩ් කරන්න? උත්සර කාවින්ද ඒ ටික ඇතිනේ. ඔව් ඇතිනේ ඒ ටික අනිත් ඒවා ඉතින් ඒ විදිහටම තමයි කියන්න තියෙන එක පොඩ්ඩක් තනියෙන් බලා ගන්න ඕනේ. තව වෙන මොන හරි තියෙනවනම් කියන්න ඇඩ් කරන්න.
මොකද කරන්නේ? නවත්තනවද නැත්නම් ඔයාලත් කරනවද මේ ඉලෙක්ට්‍රෝ පාර්ට් එක? ඉලෙක්ට්‍රෝනේ උස්තර මං කැස්කේඩ් ටික කරන්නද එක ගානක් දෙකක් විතර. ආහා. හරි. එහෙනම් ඔයාලා කරන්න ඉතුරු ටික. මම ස්ක්‍රීන් හරි. ෂෙයා නවත්තන්න. හරි කාවින්ද කරන්න. හරි මන් දාන්න.